මාත් එක්ක අද එකතු වෙනවා විදර්ශන පබ්ලිෂර්ස් අධිපති ජනක ඉනිමංකඩ මහත්තයා. ජනකයි ආයුබෝවන්. ආයුබෝවන්. ජනකයි අපි මෙතන පොඩි කතා බහකට ලෑස්ති වෙන්නේ මේ ඔයාගේ ව්‍යාපාරික ජීවිතයෙන් ඔයාගේ අත්දැකීම් ටික. ඒ කියන්නේ අලුත් කෙනෙකුට වගේ කොහොමද ඉගෙන ගන්න පුළුවන් දේවල් වගේ තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මට පොඩ්ඩක් කියන්න ඔයාගේ මේ මුලින් ඉඳලා පටන් ගමු කොහොමද පවුලේ විස්තර මුල් කාලේ දේවල් ගැන. මගේ පවුලේ පවුල ව්‍යාපාරික පසුබිමක් තියෙන පවුලක්. මට සහෝදර සහෝදරියෝ 3 දෙනෙක් තමයි ඉන්නවා. එතකොට මම ඉගෙන ගත්තේ ගමේ පාසලෙන් තමයි මම ඉගෙන ගත්තේ කළුපෝවිල මහාවිද්‍යාලයේ. මගේ සහෝදර සහෝදරියෝ ඉගෙන ගත්තේ කොළඹ උසස් පාසල් වල. ඊළඟට මම අපොස සාමාන්‍ය පෙළින් පස්සේ කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුල් වෙනවා. කොළඹ නාලන්දා විද්‍යාලය තමයි මගේ දැන් ඉන්න මොහොත වෙනස් කරන්න මූලික වශයෙන් දායක වෙන්නේ. ඔයා උසස් පෙළ මොනවද හදාරන්නේ? උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව තමයි හදාරන්නේ. එතකොට මම ඉගෙන ගත්ත පාසලේ උසස් පෙළ දක්වා පන්ති තිබුණේ නැහැ. නැති නිසා තමයි මට මේ අවස්ථාව හම්බ වෙන්නේ නාලන්දා විද්‍යාලයට එන්න. එතකොට මගේ පියා ගොඩනැගිලි කොන්ත්‍රාත් හිමිකරුවෙක්. මගේ සහෝදරයා ටෙක්ස්ටයිල් බිස්නස් එකේ අයියා. එතකොට මගේ සහෝදරීත් ව්‍යාපාරිකට සම්බන්ධ පවුලකට තමයි සම්බන්ධලා ඉන්නේ. ඒක නිසා මේ සාහිත්‍ය ප්‍රකාශන ශාස්ත්‍රයට පවුලේ කිසිම කෙනෙක්ගේ සම්බන්ධයක් නැහැ. ඒතර මම මේක මා විසින්ම ආරම්භ කරලා මා විසින්ම නිර්මාණය කරලා ගොඩනගපු ආයතනයක්. ඊට අමතරව ගත්තොත් මගේ පසුබිම ඇතුලේ තිබුණේ නැහැ කිසිදු ආකාරයක ගෙදරක මට වයස අවුරුදු 17 වෙනකන් ගෙදරක පොතක් තිබුණේ නැහැ අත වශයෙන්. පොත් එකතුවක්වත් කියවපු කෙනෙක්වත් ගෙදර හිටියේ නැහැ. ඉතින් නාලන්ද විද්‍යාලය තමයි මේක වෙනස් කරන්නේ. ඔයා පොඩි කාලේ පොත් කියවන්න එහෙම නෑ පොත් කියවන්න උනන්දුවක් කියලා කියන්නේ එවැනි පරිසරයක් තිබුණේ නැහැ අත වශයෙන් ගත්තොත්. එවැනි පරිසරයක් තිබුණේ නැහැ. ඒ වයසේ කෙනෙකුට කියවන්න ඕන කරන කිසිදු ආකාරයක පොතක් අපේ ගෙදර තිබුණේ නැහැ. අඩු වශයෙන් මඩොල් දුවක්වත් තිබුණේ නැහැ. එතකොට නාලන්ද විද්‍යාලයේ ඇතුළතදී තමයි නාලන්ද විද්‍යාලයේ වාණිජ්‍ය පුස්තකාලය තමයි මගේ මේ ගමන වෙනස් කරන්නේ. මොකද ඒක ඇතුළතදී තමයි මට මේ සාහිත්‍යයට සම්බන්ධ විශාල පොත් එකතුවක් සහිත පුස්තකාලයක් හිමි වෙන්නේ. ඒක නිසා මම නාලන්ද විද්‍යාලයේදී ආරම්භ කරපු ඒ සාහිත්‍ය කලා ප්‍රවේශය, ඒ සාහිත්‍ය කලාව ගැන තිබිච්ච උනන්දුවට නිසා තමයි වාණිජ්‍ය විෂය ධාරාවෙන් මම උසස් පෙළ කරාට වාණිජ්‍ය පිළිබඳව මගේ තිබිච්ච උනන්දුව අඩු වුණා. මට විශ්වවිද්‍යාලයෙන් 1 ලකුණයි මදි වුණේ. මම නැවත වතාවක් විශ්වවිද්‍යාලයෙන් උත්සාහ කරේ නැහැ. වාණිජ්‍ය විෂය ධාරාවෙන් මට දිගට ඉදිරියට යන්න කිසිදු ආසාවක් තිබුණේ නැහැ. ඒක නිසා මගේ සම්පූර්ණම තරුණ ජීවිතේ ඊට පස්සේ කියවීමට, චිත්‍රපටි නැරඹීමට, කලා කටයුතු වල නිරත වීමට, කලා කටයුතු සංවිධානය කිරීමට වගේ කටයුතු වලට තමයි සම්පූර්ණයෙන්ම මගේ කාලය කැප වුණේ. ඒකෙදි තමයි මට බොහොම හදිසි අවස්ථාවකදී මට හම්බ වෙන්නේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානය. ඒකට ඒක බොරැල්ලේ එළියට පෙදෙසේ තිබුණේ. ඒකෙදි තමයි මට සුනිල් විජේසිරිවර්ධන, ජයතිලක කම්මැල්ල වීර, W ජයසිරි, මහාචාර්ය ගම්ලත් ඔය වගේ විශාල පිරිසක්, රංජිත් පෙරේරා. විභවි එකට එකතු වෙන්නේ මොන කියන්නේ නිකන් සාහිත්‍ය පරිශීලනය කරන්නෙක් විදියට සාකච්ඡාවලට ඒ වගේ දේවල් වලටද? ඇත්තට විභවි සංස්කෘතික මධ්‍යස්ථානය කියලා කියන්නේ රාජ්‍ය නොවන සංවිධානයක්. ඒක ලංකාවේ කලා සංස්කෘතික කටයුතු වෙනුවෙන් කටයුතු කරන්න ඇති කරගත්ත රාජ්‍ය නොවන සංවිධානයක්. ඒ රාජ්‍ය නොවන සංවිධානය තුලින් ඇත්ත වශයෙන්ම කෙරුණේ ලංකාවේ සාහිත්‍ය සමාජය තුළදී තරුණ පිරිස් අතර සාහිත්‍ය පරිශීලනය සහ නිර්මාණාත්මක කලාත්මක හැකියාවන් වැඩි දියුණු කරගන්න, හමුවීම් කරන්න සහ විවිධ කටයුතු සාහිත්‍ය රසවින්දනය වෙනුවෙන්, කලා රසවින්දනය වෙනුවෙන් කටයුතු සංවිධානය කරන්න තමයි ඒ රාජ්‍ය නොවන සංවිධානයේ විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ ලෙස ක්‍රියාත්මක වුණේ. එතකොට අපි තරුණ ප්‍රජාව ඇතුළතදී අපි ගත්තොත් එහෙම විභවි සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ වෙන්නේ 1990 දී. 1991 තමයි මම ඒකට සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ තරුණයෙක් ලෙස මම ඒ කණ්ඩායම් අතරදී අපි චිත්‍රපටි බලන්න, නාට්‍ය බලන්න,
සාහිත්‍ය සංවාදවලට සාහිත්‍ය සාකච්ඡාවලට පිරිස් හමු වෙන්න ඒ වගේ තිබිච්ච සෙන්ටර් එකක් ඒක ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම. එතනට ගියාම හැම වෙලාවෙදිම ඒ කියන්නේ විකල්ප සංස්කෘතික මධ්‍යස්ථානයක්. එතකොට ඒකෙදි මම හිතනවා විශේෂයෙන් තිබිච්ච කාරණාව තමයි 88 89 මේ කැරලිකාර පසුබිම ඇතුළතදී ඇතිවෙච්ච යම්කිසි විශාල තරුණ සංහාරයක් සිද්ධ වෙනවා. ඒකේ ඇතුළතදී සමාජය තුළ ඇතිවෙන යම් රික්තකයක්. ඒ කියන්නේ තමා පිළිබඳව, පැවැත්ම පිළිබඳව, පුද්ගලයා පිළිබඳව, තාරුණ්‍ය පිළිබඳව සහ විකල්ප දැක්ම පිළිබඳව ඇතිවෙන යම්කිසි රික්තයකට මග මේ යම්කිසි පිරවීමක් තමයි විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ හරහා සිද්ධ වුණේ. ඒ තුළදී අපි විකල්ප සාහිත්‍ය උළෙලවල් සංවිධානය කරා විකල්ප වැඩසටහන් මානව හිමිකම් වෙනුවෙන් තියෙන වැඩසටහන් අපි සංවිධානය කරා. ඒ වගේ කටයුතු වලට අපි තරුණයෝ ලෙස අපි විශාල ලෙස අපි දායක වුණා. එතකොට අපිට මට වයස එතකොට අවුරුදු 21ක් විතර වගේ වයස. එතකොට අපි බොහෝ දෙනා ඒකෙදි නිර්මාණකරණයේ නිරත වුණා. නිර්මාණ කටයුතු සඳහා අපිට උපදෙස් දෙන්න තරුණ මේ විශාල වැඩිහිටි පිරිසක් අපිට හිටියා. මාචාර්ය ගම්ලත්, සුනිල් විජේසිරිවර්ධන, ජයතිලක කම්මැල්ලවීර, රංජිත් පෙරේරා ඔය වගේ ලාංකීය කලා සමාජයේ හිටපු ගොඩාක් ප්‍රවීණයන් මේකට දායක වුණා. ඒ වගේම තමයි අද වෙනකොට ලංකාවේ ඉන්න සාහිත්‍ය සමාජයේ ඉන්න විකල්ප බුද්ධිමතුන් කියන බොහෝ දෙනාගේ ආරම්භක අවධිය විභවි සංස්කෘතික මධ්‍යස්ථානයේ තමයි උනේ. අද ඉන්න නවකතාකරුවෝ ගොඩක් දෙනෙක්, එතකොට විවිධ රූපවාහිනී මාධ්‍යයේ ඉන්න අය, ගුවන්විදුලි මාධ්‍යයේ ඉන්න අය, සිනමාවේ ඉන්න අය, ඊටාම විශිෂ්ට ගණයේ ලාංකීය සිනමාකරුවෝ මේ හැම දෙනාගේම ආරම්භය සහ ඒගොල්ලෝ ගැවසිච්ච තැනක් තමයි විභවි සංස්කෘතික මධ්‍යස්ථානය. මම දන්න ජනකයි කියන්නේ ඔයත් එක්ක ඔයාට මේ කලා සංස්කෘතික සාහිත්‍ය අවකාශයට සෑහෙනවත් එක්ක ෂෙයා කරගන්න දේවල් තියෙනවා. අපේ වැඩසටහන ගොඩක් වෙලාවට ව්‍යාපාරික පැත්තට මේට ඒ ફોකස් එකකින් යන හින්දා මම කැමති ඔයාගෙන් අහන්න දැන් විභවීකත් එක්ක ඉස්කෝලෙන් අයින් වෙලා විභවීකත් එක්ක සාහිත්‍ය සංස්කෘතික වැඩ කරගෙන යන අතරදී පළවෙනි රැකියාව පළවෙනි ආදායම් මාර්ගයේ බිස්නස් එකකින් වගේ කරගත්ත එක මත් ගැන මතකද? මතක් කරන්න පුළුවන්ද? මුලින්ම ඇත්ත වශයෙන් මම මේ විදර්ශන කියන මේ ව්‍යාපාරේ පටන් ගන්නකොට විදර්ශන කියන්නේ පළවෙනි ව්‍යාපාරේ මම ඊට කලින් ජොබ් ට්‍රේනින් එකක් මොකක් කරේ මේකක් නැහැ. මම ජොබ් එකක් කරලා එහෙම නැහැ. පුවත්පත්වල මේ ෆ්‍රීලාන්ස් රයිටර් කෙනෙක් හැටියට වැඩ කරා. පරිවර්තන කරලා තියෙනවනේ. ඔව් පරිවර්තන කරලා තියෙනවා. දීර්ඝ කාලයක් මම ඇත්ත වශයෙන්ම වැඩ කරේ බන්දුර පද්මකුමාර මහතා සමග සමුදුර පුවත්පතේ. ඊට අමතරව ඊට ඉස්සර මම ලේක් හවුස් ආයතනයේට ඇත්ත වශයෙන්ම මේ විචාර ලිපි නවයුගයේ වගේ පුවත්පත්වල ඉදිරිපත් කරනවා. මම මගේ ජීවිත කාලේ මම යම්කිසි මුල් ඉපැයීමක් කළා තියෙනවා නම් ඒ විචාර ලිවීමෙන් උපයාගත්ත ඉපැයීම තමයි. ඒක කියන්නේ නිකන් රැකියාවක් විදිහට ප්‍රමාණවත් ආදායමත් නිකන් ඊටාම කුඩා ඒ කියන්නේ පැවතීම සඳහා තිබිච්ච ආදායමක්. හැබැයි මට සමුද්‍ර පත්තරෙන් ඊටාම හොඳ ගෙවීමක් කරා. අපි දීර්ඝ කාලිනව වැඩ කරා. අපේ කාගේත් හිතවත් ಭಾರತಿ වීරසිංහ තමයි ඒකෙදී අපිව බාරව හිටපු නියෝජ්‍ය කර්තෘවරයා වගේ හිටියේ. බන්දුර පද්ම කුමාරයෙහි ප්‍රධාන කර්තෘ. ඒ යුගයේ හැටියට ගත්තොත් එimhe 1991 92 කාලෙදී රුපියල් 1500ක් විතර වගේ මාසෙකට උපයන්න පුළුවන් මට්ටමට සාමාන්‍ය තරුණයෙකුගේ ජීවිතේ වියදම් කරගෙන කටයුතු කරන්න ඉතාම හොඳ මුදලක් ඒක. ඒක නිසා අපිට ඉතාම හොඳ ගෙවීමක් කරා වගේම අපිට හොඳ පුහුණුවක් ඇත්ත වශයෙන්ම ඒක හරහා ලැබුණා. ඊළඟට අමතරව මම ටික කාලයක් විභවී සංස්කෘතික මධ්‍යස්ථානයේ සේවය කළා තිනවා මාස 7-8ක විතර වගේ කාලයක්. ඒක මිරිහානි තියෙන කාලේ වැඩ කරලා තිනවා. ඊට පස්සේ තමයි මම ඇත්තටම මේ විදර්ශනයක ආරම්භ කරන්නේ. ඒකට කොහොමද ඔයාට අදහසක් එන්නේ? දැන් සමුදුරත් එක්ක ලියනවා විභවීකත් එක්ක වැඩ කරනවා. ඒකත් එක්ක දැන් එක පැත්තකින් කොහොමද අදහසක් එන්නේ? ප්‍රාග්ධනය හොයාගන්නේ? ඒ වගේ දේවල් ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන්ද? ඒකෙදී ඇත්තටම වෙන්නේ විභවී සංස්කෘතික මධ්‍යස්ථානයෙන් මාව යවනවා ඉන්දියාවට. මට වයස අවුරුදු 24 වයසේදී ඉතා කෙටි සංචාරයකට ඒකට ආධාර කරපු හීවෝස් සංවිධානයේ කටයුත්තකට මම සහ ජයතිලක කම්මැල්ලවීර මහත්තයත් පියසරි කුරුරත්න කියන අපේ සහෝදරවරු තුන්දෙනාත් එක්ක තමයි මම යන්නේ. එතනදී මට ඉන්දියාවේදී මට මුණ ගැහෙනවා යම්කිසි පොත් වෙළඳාමේ නිරත පුද්ගලෙක්. ඔහු ඊටාම හොඳ කියවන්නෙක් සහ පොත් වෙළෙන්දෙක්. ටිකක් අපිට අමුතු අත්දැකීමක් ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම. ඔහු මගේ තේරීම් දිහා මම මිලදී ගන්න කරපු තේරීම් දිහා දැකලා මට පොතක් පරිත්‍යාග කරනවා. ඒ කාලේ ජනප්‍රිය වෙච්ච ගබ්‍රියෙල් ගාර්ෂා මාකේස්ගේ කෙටි නවකතා දෙකක් අඩංගු කෘතියක්.
මම ඉන්දියාවේදීම තමයි ඒක පරිවර්තනය කරන්න පටන් ගන්නේ. මම ලංකාවට ආවට පස්සේ මම ඒක ඉදිරිපත් කරනවා ප්‍රකාශකයෝ දෙන්නෙකුට. ඒ පොත මොකද්ද? කර්නල් සහ එරෙන්දිරා කියන කෘතිය මම පරිවර්තනය කරපු එක. එතකොට එක ප්‍රකාශකයෙක් ඇත්තටම මාව එයාගේ ආයතනයේ ගේට්ටුව ගාවිම හරවලෙව්වා. මේ එයා මට කියපු වචනේ මට මතකයි ලියනගී අමරකීර්තිගේ පොත් විකිනෙන්නේ නැති කාලේ තමුසල වගේ අයක කොහොමද පොත් විකිනෙන්නේ කියලා ඉල්ල තමයි මාව ලියනගී අමරකීර්ති ඒ වෙද්දි ප්‍රසිද්ධ ලේඛකයෙක්. ඔව් ලියනගී අමරකීර්ති වෙනකොට කෙටි කතා සංග්‍රහ 3ක් හෝ 2ක් විතර සහ නවකතාවකුත් පළ කරපු යම්කිසි ආකාරයකට තරුණ ප්‍රජාව අතර තරුණ නිර්මාණකරුවෙක් ලෙස ඉදිරියට එමින් හිටපු කෙනෙක් තමයි එයා. එතකොට දැන් මට මේ ප්‍රකාශකයා කවුද කියන එක වැදගත් නැහැ. මේ ඒකට පදනම් වෙච්ච දැන් ඔබේ නවක බවට අමතරව ඒ කෘතිය කියවලා ඒක අසාර්ථක බවක් මොකක් හරි එන්නේ ඒක නෙමෙයි නම විතරයි. ඒකලා කියන්නේ එක නම සහ මම හිතන්නේ ප්‍රමාණයෙන් කුඩා නිසා සහ ඒ කාලේ මතුවෙච්ච ගැටලුවක් තමයි ගබ්‍රියෙල් ගාර්ෂා මාකේස් වගේ මේ අතිවිශාල කෙනෙක්ව කොහොමද මේ වගේ පොඩි කෙනෙක් පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඔක තමයි විශාලම ගැටලුව උනේ. ඊට පස්සේ අනිකුත් ප්‍රකාශන ආයතනය වුණත් ඒක බාර ගැනීමට කැමතුනේ නැහැ. ඊට පස්සේ මට මගේ මිත්‍රයෙක් වෙච්ච සයිමන් නවගත්තේගම මහත්තයා යෝජනා කරා තාත්තා සල්ලිකාරයානේ තාත්තගෙන් සල්ලි ඉල්ලගෙන ප්‍රකාශන ආයතනයක් පටන් ගන්න. ඔයාගේ පොත ඔයාම ගහ ගන්න කියලා කිව්වා. එතනදී තමයි මේ විදර්ශන අදහස මතුවෙන්නේ. විදර්ශන පටන් ගන්න ඇත්තටම මගේ පොත පළ කරගන්න මට ප්‍රකාශකෙක් නැති නිසා. ඊට පස්සේ මේකේ විභාවී සංස්කෘතික මධ්‍යස්ථානයේ හරහා සාහිත්‍යකරුවන් සමග තිබිච්ච සම්බන්ධයේ උඩ මම මේ ආයතනයේ පළවෙනි පොත මගේ පොත මුද්‍රණයෙන් පළ කරන්න ඉස්සෙල්ලාම මට පොත් 8ක් ලැබුණා පළ කරන්න. ඒවා අතර සයිමන් නවගත්තේගම ආර්යවංශ රණවීර වගේ ලොකු අයගේ පොත් මට දුන්නා පළ කරන්න කියලාවිල්ලා මම ප්‍රකාශන ආයතනයක් පටන් ගන්නවා නම් විභවයක හරහා. ඔව් ඒක තමයි සම්බන්ධතාවයේ. එතකොට මට දැන් තව ප්‍රශ්නයක් දැන් කර්නල් සහ එරෙන්දිරා ඒක පබ්ලිෂ් කරද්දී ඒක මේ කතෘ ප්‍රකාශනයක් විදිහට නෙමෙයි ගියේ විදර්ශන කියන නමින්ම තමයි. විදර්ශන කියන නමින්මම ගියා විතරක් නෙමෙයි මං හිතන්නේ. ඒ කියන්නේ ඔබට ඒ වෙලාවේ සැලසුමක් තිබුණා ප්‍රකාශන ආයතනයක් හදනවා කියන එකට. ඔව් ඒ කියන්නේ ප්‍රකාශන ආයතනයක් හදන්න සයිමන් නවගත්තේගම මහත්තයා යෝජනා කරා වගේමම ඔහු මට කිව්වා මම පබ්ලිෂින් පටන් ගන්නවා නම් එයාගේ පොතකුත් දෙන්නම් කියලා. එතකොට ඒක හරහා අපි මේ වැඩ කටයුතු කරමින් යනකොට මේක පිළිබඳව තිබිච්ච ආරංචියට තමයි මේ ප්‍රධාන ලේඛකයෝ මට පොත් දෙන්න පටන් ගත්තේ. කොටින්ම කියනවා නම් කර්නල් සහ ඉරින්දිරා කියන අපේ විදර්ශන පළවෙනි පොත නිකුත් වෙනකොට පළවෙනි පොතේ අවසාන පිටු 4 අපි දාලා තිබුණේ ඉදිරියට නිකුත් වීමට නියමිත විදර්ශන ප්‍රකාශන කියලා. ඒ පළවෙනි එක ගහනකොටම ඒ ටික පළවෙනි එක වෙනකොටම මේකට යම්කිසි ස්ථාවරයක් ගොඩ නැගිලා තිබුණා වගේම මට මේකෙන් ගැලවෙන්න හැකියාවක් තිබුණේ නැහැ අත වශයෙන්ම. එතකොට ඒකදී අර මම පොඩ්ඩක් මතු කරගන්න කැමති විභවයක හරහා ඇදිච්ච මේ අර සම්බන්ධතා ටික ඒකට මම ඒක මතු කරගන්න ඒක ව්‍යාපාරයකට සම්බන්ධතාවල වැදගත්කම සහ ප්‍රධාන දේ තමයි ව්‍යාපාරික ශාස්ත්‍රය ඇතුළතදී මතුවෙන කාරණාව තමයි සම්බන්ධතා සහ අනිත් පැත්තෙන් තමයි විශ්වසනීයත්වය. ඒ කියන්නේ කෙනෙක් පිළිබඳව තබන විශ්වාසය. මම හිතනවා ඔය කාරණා දෙක තමයි හේතු වුණේ කියලා මේ පොත පළවෙනියෙන් පිට වෙනකොටම පළවෙනියෙන් ඒ කියන්නේ තමන්ගේ පොත පළ කරගන්න බැරුව හිටපු තරුණයෙක් තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනංවනවා. ඒකට ලෝගෝ එකක් නිර්මාණය කරලා නමක් නිර්මාණය කරලා ඒක ලියාපදිංචි කරලා එයා පටන් ගන්න කුඩා ව්‍යාපාරයට ආරම්භයේදීම හම්බ වෙච්ච අතිවිශාල ප්‍රතිචාරය. ඒත් එක්කම තමයි ඒක ඊ타ත්ම වේගෙන් ඒ தত্ত্বය දියුණු වුණා මේ ලංකාවේ ප්‍රකාශන කර්මාන්තේ. යම්කිසි ප්‍රකාශකයෙක් තමන්ගේ ප්‍රකාශන ජීවිතයේ පටන් ගත්ත පළවෙනි වසරේ සිට අඛණ්ඩව වසර 5ක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ තමන්ට සම්මානයක් වෙන් කරගන්න හැකි වෙච්ච එකම ප්‍රකාශන ආයතනය අපේ ආයතනය. වෙනත් ආයතන එක දිගට සම්මාන ලැබිලා ඇති. හැබැයි තමන් ප්‍රකාශන ජීවිතේ පටන් ගත්ත පළවෙනි වසරේදී නෙමෙයි. ඒක නිසා මේකේ ඒක පිටිපස්සේ මොකක්ද තිබිච්ච හේතුව? ඒ කියන්නේ ඒක ඔබට නිකන් ලැබිච්ච දෙයක්ද නැත්නම් ඒක හොයාගෙන ගිහිල්ලා පොත් තෝරා ගැනීම වගේ දේවල් වලදී මොකක් හරි විශේෂත්වයක් තිබුණාද? මම හිතනවා ඒකට හේතු වෙච්ච කාරණාව තමයි විදර්ශන ආයතනයේ තිබිච්ච අද වෙනකන් පවත්ව ගන්න විශේෂ දේ තමයි ඒකලා කියන්නේ ගුණාත්මක භාවයෙන් ඉහළ නිර්මාණ තමයි අපි තෝරා ගැනීමට හැමදාම සැලකිලිමත් වෙනවා. ඒක ආරම්භෙදිත් තිබුණා.
ඒක නිසා මං කිව්වා අර ප්‍රධාන ලේඛකව තමයි අපේ ආයතනයේට පළවෙනි පොත පිට වෙනකොටම පොත් ලබා දුන්නේ. ඒ අය ඇත්ත වශයෙන්ම ප්‍රමුඛ ලේඛකව ලංකාවේ. සයිමන් නාගත්තේගම වේවා, ආරිවංශ රණවීර වේවා, පසන් කොඩිකාරේ කාලි වේවා, සුනිල් විජේසිරිවර්ධන වේවා, මෙන්න මේ සියලු දෙනාම ප්‍රධාන ලේඛකවෝ. එතකොට මේ අයගේ කෘති පළකරන්න විදර්ශනා ආයතනයේට ආරම්භයේදීම ලැබිච්ච එක ලොකු පිළිගැනීමක් ආයතනය පිළිබඳව පිළිගැනීමක් ඇති වුණා. මම හිතනවා ඒක ලංකාවේ ඇතුළත තිබිලා විදර්ශන විවිධ අවස්ථාවලදී මුණ දීපු දේවල් හැම එකකදීම නැවත ගොඩනැගෙන අවස්ථාවලදී විශාල ලෙස ප්‍රයෝජන වුණා මේ තිබිච්ච සම්බන්ධතා සහ මේ තිබිච්ච විශ්වසනීයත්වය කියන එක ගොඩනැංවීම. ඒකෙදි මම හිතනවා තවත් පසු කාලිනව බලාපොරොත්තු වෙච්ච දෙයක් මේ සිදුවෙච්ච දෙයක් තමයි මේ තරුණ ප්‍රජාව අපිත් එක්ක හිටපු ප්‍රජාව තමයි සමාජයේ විවිධ ස්තරවල දේශපාලනයේ වේවා, පුවත්පත් කතුවරු වේවා, ගුවන් විදුලිය වේවා, රූපවාහිනිය වේවා මේ හැමතැනම හිටියේ අපිත් එක්ක එක සමූහයක් ලෙස, කණ්ඩායමක් ලෙස තරුණ ප්‍රජාව කටයුතු කරපු පිරිස. ඒතර ඒ අයගේ සහයෝගයත් මට ලැබුණා. ඒ අනුව තමයි විදර්ශන ඉදිරියට ගමන් කරේ. උසස් පෙළ කරන්නේ මොන අවුරුද්දේද? 1990. විදර්ශන පටන් ගන්නේ 1997. එතකොට අවුරුදු 6ක 7ක විතර කාලයක් ඔබ නිකන් අර සංස්කෘතික රස්තියාදුවක් වගේ එකක තමයි ඉන්නේ. අනිවාර්යයෙන් ඒකට කියන්නේ රස්තියාදුම තමයි. සංස්කෘතික රස්තියාදුව. සහ ඒක දැන් ගොඩක් වෙලාවට මේ සංස්කෘතික රස්තියාදුවකින් හම්බ වෙන දේ මේ සම්බන්ධකම් ඔබට එක විදිහක අර කැපිටල් එකක් වෙනවා නේද? සමාජ ප්‍රාග්ධනයක් වගේ එකක්. ඇත්ත වශයෙන්ම එක පැත්තකට තමයි එක ප්‍රාග්ධනයක් බවට පත් වෙන තැන් කීපයක් තියෙනවා. එකක් තමයි සමාජ සම්බන්ධතා. දෙවෙනි එක තමයි ඒවා තුල කටයුතු කිරීම තුල ලබා ගන්න අත්දැකීම. එතකොට මම හිතනවා අද අපිට ගොඩක් දුරට පේන්න තියෙන කාරණාවක් තමයි තරුණ ජීවිත අතරේ මේ රස්තියාදුව බොහොම අඩුයි කියලා. මේ රස්තියාදුව සංස්කෘතික රස්තියාදුව විශේෂයෙන් ගත්තොත් එහෙම සංස්කෘතික ජීවිතය තුළට වඩා අපි ඉක්මනින්ම රැකියාවකට නිරත වෙන්න තමයි අපි දැන් ගොඩක් දෙනෙක් පෙළඹෙන්නේ. නමුත් ඒ වුණාට අපි මේ ගත කරපු අවුරුදු 6ක විතර වගේ ඒ තිබිච්ච ඒ කොළඹ සහ ඒ කොළඹ සංස්කෘතික ජීවිතයේ රස්තියාදුව තුළ ලබාගත් අත්දැකීම් කියන දේවල්, ලබාගත් හමු වෙච්ච සම්බන්ධතා කියන දේවල් අද දක්වාම ඇත්ත වශයෙන්ම මේ දේවල් ගොඩනැංවීමට ඉතා විශාල ලෙස බලපානවා. හරි මට මම කැමති කියන්නේ මේක කාලයත් එක්ක ඉදිරියට යන පොඩ වර්ධනය වෙච්ච විදිහත් එක්ක මම අතරමැද්දෙන් පොඩි වෙනස් ප්‍රශ්නයකට යනවා. දැන් රාජ්‍ය සම්මාන පළවෙනි අවුරුදු 5 හම්බ වෙනවා. ඔබ කියනවා මේ කෘතිවල තෝරා ගැනීමේදී බොහෝ අර ක්වොලිටි එක ගැන ගොඩක් වද වුණා කියලා. හැබැයි අනිත් පැත්තට මම දන්නවා කියන්නේ ක්වොලිටි එක හොඳට තිබිච්ච බෙස්ට් සෙලර්ස් ගොඩක් විදර්ශනයකින් ඇවිල්ලා තියෙනවා. ඒක පිළිගන්නවා. ඒක පිළිගැනීමට යටත්. හැබැයි සමහර විට අර මම කියන්නේ ගොඩාක් අර කඩාගෙන බිඳගෙන යන සමහර විදිහේ පොත් මගේ හැරුණා වගේ එකක් නැද්ද? එහෙම ඒ ගැන තක්සේරුවක් නැද්ද? මම කියන සමහර පබ්ලිෂර්ස්ලා කරන්නේ නිකන් වෙනත් දැන් ඔයාව දැගත්තොත් එහෙම අපිට තියෙනවා දැන් ඔයා දර්ශනයකත් එක්ක පබ්ලිෂ් කරපු පොත් ලිස්ට් එක ගත්තොත් එහෙම හැමතිස්සෙම උසස් කෘතීන් තමයි. ඒවා විකිණීම, ඒවා කියවීමත් මම හිතන්නේ මම කියන ප්‍රශ්නේ පැහැදිලි ඇති. සමහර වෙලාවට ඒකෙන් පිට තියෙන බිස්නස් එකක් විදිහට සමහරලාට ඒකෙම ඉන්නේ නැතුව වෙනත් මානයන්ට ගියා නම් හොඳයි කියලා හිතෙච්ච වෙලාවල් නැද්ද? මෙමය ව්‍යාපාරයක් ලෙස ව්‍යාපාර ගොඩනැංවීම කියන එකේදී අපිට තියෙන දේ තමයි කාරණා කීපයක්. එකක් තමයි පුද්ගලයෙක් ලෙස අපි මේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙනකොට මම සතුටු වෙන්නේ මුදල් ඉපයීමෙන්ද සතුටු වෙන්නේ එහෙම නැත්නම් මම මේ කරන කටයුත්ත පිළිබඳව සහ ඒකේ ප්‍රොඩක්ට් එක පිළිබඳව සතුටු වෙන්නේ කියන කාරණා දෙකක් තියෙනවා. මට පහසුවෙන් ප්‍රකාශන කර්මාන්තය තුළ විශාල සල්ලිකාරයෙක් වෙන්න අවස්ථාව තිබුණා ඕන තරම්. මට තිබිච්ච සම්බන්ධතා සහ මාගේ තිබිච්ච සාහිත්‍ය දැනුම සියල්ල මත. මගේ ප්‍රධානම ඉලක්කය මුදල් ඉපයීම කියන කාරණාව තිබුණා නම් මම ඔබට කලින් කිව්වා මම යම්කිසි ස්ථාවර ආර්ථික පසුබිමක් තිබිච්ච පවුලකින් ආපු කෙනෙක්. ඒතර ඒක නිසා මම මගේ ඊටාම තරුණ වයසේදී මම දැකලා තිනවා මේ මේසෙ වගේ මේස දෙකක් විතර වගේ ප්‍රමාණය උඩ මෙහෙම ගොඩ ගහලා ගණන් කරන සල්ලි දැකලා තියෙනවා. ඒ කාලේ හැටියට මිලියනක් කියලා කියන අතිවිශාල මුදලක්. වැඩිම වටිනාකම තිබිච්ච
මුදල් ලේඛකයේ රුපියල් 500 හෝ 10 වෙන්නේ 10 නැති. වෙන්න ඕනේ. ඒකට ඒක නිසා චෙක්පත් ගනුදෙනු අඩු කාලෙක මගේ පියා ඒ වගේ ගනුදෙනු වලදී තමන්ගේ දැකලා තියෙනවා. ඒ නිසා මට මේ මුදල් ලිපීම කියන එක එක්තරා විදිහට මැජික් එකක් නෙමෙයි අත වශයෙන්ම. එකක් අනිත් එක මම ඒකෙන් අද පවා මම මේ මුදල් ලිපීමෙන් ලොකු සතුටක් ලබන්නේ නැහැ. මම සතුටු වෙන්නේ මගේ ව්‍යාපාරය තුළ නිරත වීම ඇතුලේ සහ මගේ නිෂ්පාදනය කරන ප්‍රොඩක්ට් එක පිළිබඳව තමයි මගේ තක්සේරුව තියෙන්නේ. මේ ආයතනය 3 සැරයක් බිඳ වැටිච්ච ආයතනයක්. මේ ආයතනය මම ඊටාම තරුණ වියේදී මේ ආයතනය සම්පූර්ණම කඩා වැටීමට ලක් වුණා. දෙවෙනි සැරේදීත් කඩා වැටීමට ලක් වුණා. තුන්වෙනි සැරේදීත් කඩා වැටීමට ලක් වුණා. නමුත් මේ කිසිම අවස්ථාවකදී මේ හැම අවස්ථාවකදීම කඩා වැටෙන හැම අවස්ථාවකදීම යාළු මිත්‍රයන් ඇතුළුව මේ සියලු දෙනාගේ යෝජනා උනේ මේ තේරීම් මේ නිෂ්පාදනය සඳහා මේ ගන්න ඔබ ව්‍යාපාරයක් කරන්න. ඒක නිසා මේ තේරීම් වල වෙනසක් කරන්න කියන එක. තා වේගෙන් ගමන් කරන අලෙවි වෙන කෘතීන් වලට පහසුවෙන් ගමන් කරන්න පුළුවන්කම තියෙද්දී ඒක ගමන් නොකරන්නේ කියන ප්‍රශ්නේ මතුවුණා. එවැනි අත්හදා බැලීම් කීපයක් කරපු අවස්ථා තිබුණා. උදාහරණයකට චංගුමී කියන පොත පළ කිරීම. හරිද? එතකොට නමුත් මේකේ ඇතුලේ තිබුණා මම දන්නේ ව්‍යාපාරිකව උපදෙස් දෙනව නම් කෙනෙකුට කොච්චර මේක ප්‍රායෝගිකද කියලා මම දන්නේ නැහැ. නමුත් මම මගේ වෙළඳ නාමයේ වෙනුවෙන් ඊ타ත්ම මගේ මුළු ජීවිතේ කැප කරගෙන මම ඒක වෙනුවෙන් කටයුතු කරා. මගේ වෙළඳ නාමයේ තිබිච්ච මම ගොඩනගපු ක්වොලිටි එක මම කිසිම වෙලාවකදී ඒක මම ඒකේ තියෙන ගුණාත්මක භාවය නැති කරගන්න මම කැමතුනේ නැහැ. මම දැන් මේ ව්‍යාපාරේ පටන් අරගෙන අවුරුදු 28ක් වෙනවා. මේ අවුරුදු 28ක කාලය තුළදී දැන් වෙනකොට මේ ව්‍යාපාරය අවශ්‍ය නම් මට හෙට දවසේ මේක මට මිලියන 500කට විකුණන්න පුළුවන්. ඒකට ආයතන දෙකකට ඕනනම් මට කතා කරන්න පුළුවන් පහසුවෙන් මේක මට මිලියන 500කට විකුණන්න පුළුවන්. මේ ආයතනයේ වටිනාකම දැන් තියෙනවා. නමුත් ඒක ඊටාම දීර්ඝ කාලයක් වැඩ කිරීම තුළ ගොඩනගාගත්ත නාමයක්. ඔබ දන්නවා සමහර තීරණවලට ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ ඊටාම විශාලම ආයතනයකට පවා එළඹෙන්න බැරි තීරණයක් මම සති කිහිපයකටදී ගත්තා. අපි ඒකට වෙනම එමු ඉස්සරහට. ඒකට එවැනි එකක් ගන්න තරම් හයියක් මේ ආයතනයට තියෙන්නේ. එකක් තමයි ඒ ආයතනයේ ගොඩනගාගත්ත වෙළඳ නාමය පිළිබඳව තියෙන විශ්වාසය. දෙවෙනි එක තමයි තමන්ගේ පාරිභෝගිකයා පිළිබඳව තමන්ගේ කෘති මිලදී ගන්නා පාරිභෝගිකයා පිළිබඳව ආයතනයට තියෙන වැටහීම. එයා ගැන තියෙන විශ්වාසය. තුන්වෙනි කාරණාව තමයි රිස්ක් එක ගන්න කිසි විටක බය වෙන්නේ නැති එක. හරිද? ඒ කියන්නේ හැම වෙලාවෙදිම රිස්ක් එක ගන්නේ අනාගත සැලසුමක් පිළිබඳව අදහස මෝරමින් තියෙන වෙලාවෙදි තමයි කිසිදු පැකලීමකින් තොරව මේ රිස්ක් එක ගන්න. දැන් මේ ආයතනයේ රිස්ක් එක ගැනීම පිළිබඳව විශාල ගැටලු නැහැ. මේ ආර්ථික ඉතාමත්ම මේ ආයතනය ඉතාමත්ම ආර්ථික වශයෙන් ශක්තිමත් ආයතනයක්. ඒ නිසා ප්‍රකාශන කර්මාන්තය තුළ විදර්ශන ඉතාමත්ම ශක්තිමත් තැනකට එන්න දීර්ඝ කාලයක් මේ ආයතනය කටයුතු කරපු ආකාරය. ඒ කියන්නේ తాවකාලික ආර්ථික ප්‍රතිලාභ එහෙම නැත්නම් ෂණිකව මුදල් ඉපයීමේ කියන මාර්ග තිබිද්දී ඒක වෙනුවට තමන්ගේ ආයතනය පිළිබඳව ආයතනයේ නිෂ්පාදනය පිළිබඳව ඒකේ ගුණාත්මක භාවය රැකගන්න මේ ආයතනයේ කටයුතු කරනවා. එක පැත්තකින් අර බෙස්ට්සෙලර්ස් කියන අර මන්ටම යන පොත් කරන්න නැති වුණාට ඉන්න නිශ්චයක ඉන්න නිෂ් මාකට් එක නිවැරදිව කළමනාකරණය කරගන්න ඔබට පුළුවන්. කියන්නේ ඒ නිශ්චයකයේ කෙනෙක් කෙලින්ම ඉස්සල්ලාම එන්නේ විදර්ශනයකට තමයි වගේ එකක් හදාගෙන තියෙනවා. හදාගෙන වගේ එකක් තියෙනවා. අනිත් කාරණාව තමයි මම ව්‍යාපාරිකයෙක් ලෙස කල්පනා කරන දේ තමයි අපි තුමු පොතක් මිලදී ගැනීම කියන කාරණාව ගත්තොත්. පොත් 10ක් මිලදී ගන්න 10 දිනකගේ පිරිස ගොඩනැංවීම වෙනුවට මම කරේ 10ක් මිලදී ගන්න තනි පුද්ගලයෝ සොයාගෙන යෑම තමයි කරලා තියෙන්නේ. එතකොට මා වටා ඉන්න ප්‍රමාණය කුඩා එකක් බව පේන්න තිබුණාට ආයතනයේ පිරිවැටුම ඉතා ඉහළ එකක්. හරි. එතකොට බුක් ෆෙයාර් එක ඇතුළුවද මේ බොහොම තැන්වලදී සමහර අය
විශ්වාස කරන්නෙත් නැහැ මේ ආයතනේ මේ තරම් පිරිවටුමක් මේ ආයතනෙට තියෙනවා කියලා. ඒකෙදි තියෙන ප්‍රධාන කාරණාව තමයි අර පාරිභෝගිකයා පිළිබඳව අපි ගොඩනගන පාරිභෝගිකයා පිළිබඳව අපිට තියෙන විශ්වාසය සහ ලංකාව වගේ කුඩා සමාජයක් ඇතුළතදී මේ පාරිභෝගික මෙතන තියෙන ගනුදෙනුවේදී අපි ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්න ආකාරය. දැන් උදාහරණයකට මම මෙහෙම කිව්වොත් එහෙම මම ඔයා එනවනම් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට. අවශ්‍යට පුළුවන් ද මාව මගේ ඇරලා යන්න. මගේ ඇරලා ගිහිල්ලා නැහැ. මගේ ඇරලා ගිහිල්ලත් නැහැ උඩ යන්නත් බෑ. හරිද? නෑ ඒකේ මට මෙහෙම දෙයක් තියෙනවා. කියන්නේ අර පොත් එක පොතක් ගන්න කෙනෙක් වෙනකොට පොත් 10ක් ගන්න කියලා දැන් අපි සාමාන්‍ය මොකක් හරි යම්කිසි සංවාද අවකාශයක යම්කිසි ඒ කියන්නේ පොත් ලිස්ට් එක ගත්තොත් එහෙම දැන් එක අවුරුද්දක වේගෙන්ම විකිනිච්ච පොත් කිහිපයක් විදර්ශනකෙන් එළියට අවිලා නැති එක හරි චූලානන්ද සමරනායක වෙන්න පුළුවන් ඒ කාලෙකට සයිමන් නාගත්තේගම ළඟ ඉඳලා එහෙම පොත් ඒ කියන්නේ අපිට නිකන් විතර සංවාදයට ලක් වෙන පොත් ගොඩක් විදර්ශන ලේබල් එක ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒ කියන්නේ අර මම ඒකයි ඔයාගෙන් ඇහුවේ මේ ඔයාගේ නිශ්චය ඇතුලේ ප්‍රධාන වෙන එකද ඔයාට අවශ්‍ය කියන එක. අන්න ඒක තමයි. ඒකේ ඇතුලේ ප්‍රධාන වීම සහ ඒක දිගින් දිගටම නඩත්තු කිරීම ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම. ඒක දිගින් දිගටම එක පැත්තකට ඒ තියෙන වෙළඳපොළ නඩත්තු කිරීම ලංකාව වගේ කුඩා සමාජයක ඇතුලේ විතරක් කරන්න පුළුවන් එක කාර්යයක් තමයි මේ ඉන්න වෙළඳපොළ විදර්ශන සමග කටයුතු කරපු කණ්ඩායමෙන් තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් පුද්ගලිකව දැන හඳුනා ගැනීම තමයි එක. මම ඒක ඊටාම දැනුවත්ව ඒක වෙනුවෙන් කටයුතු කරනවා ඇත්ත වශයෙන් ගත්තොත්. ඊටාම දැනුවත්ව කටයුතු කරනවා මට යම්කිසි ආකාරයකට තක්සේරුවක් වෙනවා කොච්චර පිරිසක් මේක සමග ඉන්නවද ඒ අයට මට පුද්ගලිකව තියෙන සම්බන්ධතා ප්‍රමාණය කොච්චරද මම ඒකයි වාගෙන් බය නැතුව ඔයාට මාව මග අරින්න බෑ නේද කියලා. ඒක නිසා ඒක තමයි මම ඔයාව ඩෙවලොප් කරන විදිහ. දැන් ඒකෙදි කිසිම ආකාරයකට ඔයාට කවදා හරි ඔයාට හෝ වෙන කාට හරි දැනලා තියනවද මම ඔයත් එක්ක කටයුතු කරන්නේ මගේ වෙළඳ අරමුණක් වෙනුවෙන් කියලා. නෑ එහෙම එකක් නෑ. එහෙම දැනලා නෑ නේද? මම එහෙමත් නෙමෙයිත් ඒක කටයුතු කරන්න නැත්ත වශයෙන්. එහෙමත් නෙමෙයි කටයුතු කරා. ඒකලා කියන්නේ ඒක මගේ ප්‍රධාන අරමුණක්. වෙනකම්ම ඔයාගේ නිකන් Facebook කෝල් එක ගත්තා තාට් ගැන චිත්‍ර ගැන එක ඒවා සමහරට පොත් කර්මාන්තරයට අදාළ නැති එහෙම ඒවානේ මම සෑහෙන කියලා තියෙනවා චිත්‍ර ගැන. ඒ කියන්නේ මට අතරම ඉන්ට්‍රස්ට් එකක් නැති සබ්ජෙක්ට් මම බලනවා ඒක චිත්‍රයක් ගැන මෙච්චර ලීමක් ලියන්න මේ මට ඒක තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ මට මම මේ ෆීල්ඩ් එකට ගොඩක් ආස නැහැ. මම කියවලා තියෙනවා මේ ඒකින් අමුතු දෙයක් තේරුම් ගන්න. මම ඊළඟ ප්‍රශ්නෙට එන්නම්. ඒ කියන්නේ දැන් අපි කොහොමද එතනට අවිලා තියෙන හින්දා මම හිතන්නේ ඔයගොල්ලෝගේ ජීවිතෙත් ලැබපු විශාල ජයග්‍රහණයක් ලංකාවෙත් විවිධාකාර එක විදිහක පෙරලියක් ගොඩාක් ක්ෂේත්‍රවලට බලපාපු තීරණාත්මක තැනක් තමයි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කියන්නේ. ඔබ ඒකේ ආරම්භක හවුල්කාර පාර්ශවයක ආරම්භක සමාජිකයෙක්. මට කියන්න පුළුවන් දැන් ඔයාලා විදර්ශන හදාගෙන යනවා 97 මම හිතන්නේ ඊට පොඩි කාලයකට පස්සේ තමයි 99 තමයි ප්‍රදර්ශනය අවුරුදු දෙකක් ඇතුළත. ඒක කොහොමද කොහෙන්ද පටන් ගත්තේ කාගේද අදහස මුල් කාලේ ඔයගොල්ලන්ට හම්බෙච්ච අභියෝග සහ ඒ දේවල් ගැන පොඩි විස්තරයක් කියන්න පුළුවන්ද කොහොමද පටන් ගත්තේ කියන එකත් එක්ක 1999 දී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ලෙස නෙමෙයි මේක ආරම්භ වුණේ කොළඹ පොත් සල්පිල කියලා කියන නමින් තමයි ආරම්භ වුණේ. එතකොට ප්‍රකාශකයන්ගේ සංගමය කියන එක ආරම්භ කරලා අවුරුදු 14ක් ගත වෙලා තිබුණා. අවුරුදු 14ටම ප්‍රකාශකයන්ගේ සංගමයට ඒ වෙනකොට හිටියේ සමාජිකයෝ 60කට අඩු ප්‍රමාණයක්. මම ඒකේ 53 වෙනි සමාජිකයා. එතකොට මේ කටයුත්ත 60කට ආසන්න ප්‍රමාණයක් සමාජිකයෝ හිටියට මේ කටයුත්ත 1999 දී මුලින්ම කොළඹ පොත් සල්පිල කියලා කුඩා බැනර් එකක් අතින් ඇඳපු බැනර් එකක් කලාභවනයේ ගේට්ටුවේ ගහලා තමයි මේක පටන් ගත්තේ. එතකොට මේකට ස්ටෝල් ගන්න හිටියේ 27 දෙනයි. 60ක් සමාජිකයෝ හිටියට. ඒ කියන්නේ කාටවත් මේක පිළිබඳව ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. මේක ඊටාම පළවෙනි වසරේදීම ඊටාම සාර්ථක වුණා. දෙවෙනි අවුරුද්දේදී මම මේකේ සංවිධාන කටයුතු වලට මමත් තරුණයෙක් ලෙස මම මේකට සහභාගී වුණා. එතකොට මට වයස අවුරුදු 28යි. එතකොට අපි මේකෙදී පළවෙනි වතාවට ඉදිරිපත් කරා මම මේ මාධ්‍ය ආයතන විද්‍යුත් මාධ්‍ය සහ
මේ ආයතන ස්පොන්සර්ෂිප් එක සඳහා යෝජනා කරා. එතකොට මොකද ඒ වගේ මගේ මිත්‍රයෝ කටයුතු කරපු නිසා මට බොහොම පහසුවෙන් පුළුවන්කම තිබුණා. අපි කොච්චර ඒක සාර්ථක වුණාද කියනවනම් දවස් 5කට ආරම්භ කරපු ප්‍රදර්ශනය දවස් 7ක් දක්වා දීර්ඝ කරන්න සිද්ධ වුණා. කලාභවනෙම කලාභවනෙම මේ කියන්නේ 2006 අවුරුද්ද. දෙවනි අවුරුද්දේ. දෙවනි අවුරුද්දේ. ඊළඟට 2001 දී මේක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නමින් BMICH එකට අරගෙන යනවා. BMICH එකට අරගෙන යනකොට ඇත්තටම ඒ වෙනකොට මේක කොච්චර සාර්ථකද කියනවා 90ක් විතර වගේ ඉන්නවා පිරිස මේක BMICH එක පහළ උඩ තට්ටු දෙකම පුරවන්න තරම් පිරිස හිටියා. BMICH එකට යන්නේ 2001 දී. තුන්වෙනි අවුරුද්ද BMICH එකේ. තුන්වෙනි අවුරුද්ද BMICH එකට එනවා. ඊළඟට මේක ඊටාම වේගෙන් මේක දියුණු වෙනවා සහ මේක විශාල ලෙස ජන සහභාගීත්වය මේකට ඇති වෙනවා වගේමම ප්‍රකාශකයන්ගේ සංගමයේ සහ ප්‍රකාශන කර්මාන්තයේ ක්වලිටි එකත් වෙනස් වෙනවා ඇත්ත වශයෙන්ම. අපේ ප්‍රකාශකයන්ගේ සංගමයේ 1999ට පෙර තිබුණේ සාමාන්‍යයෙන් මාස කිහිපයකට වරක් රැස් වෙන සාමාන්‍ය ගමක තියෙන කුඩා සංවිධානයක තියෙන සැකස්ම හැඩය තමයි මේක තිබුණේ. නමුත් ඒක ඊටාම දියුණු මට්ටමේ සංවිධානයක්. ප්‍රබල සංවිධානයක් බවට ඊටාම වේගෙන් මේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නිසා මේකපත් වෙනවා. එකක් තමයි ආර්ථික වශයෙන් සංවිධානය ශක්තිමත් වෙනවා. ඊළඟට තමයි මේකේ තිබිච්ච ගුණාත්මක භාවය පිළිබඳව ක්‍රමානුකූලව මේක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක හැඩය ගුණය අරගන්න මේකට හැකි වෙනවා. ඒකට හේතුව තමයි මේකේ ප්‍රධානත්වයේ දරන කණ්ඩායමේ 7 දෙනෙක් ඒ කණ්ඩායම තුල හිටියා. ඒ 7 දෙනාට ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන වලට සහභාගී වීමේ අත්දැකීම් තිබුණා. සහ ඔවුන්ට ලෝකයට විවර වෙච්ච දැක්මක් ඔවුන්ට තිබුණා. ඒ හිටපු අයගෙන් ඒ 7 දෙනාගෙන් 3 දෙනෙක් විතර වගේම පොත් ආනයනකරුවෝ. ඒකට මේ ආනයනයටත් ඒගොල්ලෝ දායක වෙච්ච නිසා ඒගොල්ලන්ට ලෝකයේ සමග මේ සමගතාවය තිබුණා. ඒතර මේ සංවිධානය ඊ타ත්ම කෙටි කාලයක් තුළදී අපි අඳින පළඳින විදිය පවා වෙනස් වුණා ඇත්ත වශයෙන්ම. අපි යම්කිසි ඊ타ම විශාල ඉදිරි පියවරක් මේක වෙනුවෙන් ගත්තා. සංවිධානයේ දියුණු වුණා, ප්‍රකාශකයෝ අලුතෙන් බිහි වෙන්න පටන් ගත්තා. ලොකු වෙළඳපළක් සැප්තැම්බර් මාසයේ තුලදී ප්‍රකාශන කර්මාන්තයට ඇති වුණා. ප්‍රකාශන කර්මාන්තයේ ඒ තත්ත්වයේ ඇති වෙනවා වගේමම ප්‍රකාශකයන්ගේ සංගමයේ මේවා සංවිධානය කරපු පිරිසට අතිශය විශාල බලයක් හිමි වුණා කර්මාන්තය තුලත් කර්මාන්තෙන් පිටතත්. ඒකේ වැදගත්ම දේ තිබුණේ ඒ බලය කිසිම විදියක අනිසි ලෙස භාවිතා නොකරන තරම් විනයක් ඒ අතීත කණ්ඩායමට තිබුණා ඇත්ත වශයෙන් ගත්තොත්. ඒගොල්ලෝ සමාජිකයන් වෙතටවත් සමාජිකයන්ගෙන් බාහිරව තිබිච්ච සංවිධාන වෙතටවත් කවදාවත් තමන් සතුව තිබිච්ච අතිවිශාල මූල්‍ය බලය සහ අතිවිශාල සමාජ බලය භාවිතා කරේ නැහැ. ඒක නිසා අපේ සංවිධානය ඉතාමත්ම පුළුල් ලෙස මේක වර්ධනය වුණා. මේක ඇතුලේ හොඳ නරක දෙකක් සිද්ධ වුණා. එකක් තමයි මේක පහසු ආර්ථික වෙළඳපළක් බවට පත් වුණා. මොකද මේක හරහා ගොඩනැගෙන විශාල මුදලක් මේක ඇතුලේ සංසරණය වෙන්න පටන් ගත්ත මේ දින 10 තුල. ඒක නිසා ප්‍රකාශන කර්මාන්තය කියන එකට සම්බන්ධ වීමට ඕන කරන ඓන්ද්‍රිය සම්බන්ධයක් නැති පිරිස් මේ ප්‍රකාශන කර්මාන්තයට ඇතුල් වුණා. කියන්නේ ව්‍යාපාරික අවස්ථාව නිසාම ව්‍යාපාරික අවස්ථාව නිසාම සහ එක පැත්තකට තමයි 2005 අවුරුද්දේදී ලංකාවේ සිදුවෙන විශේෂ රාජ්‍ය වෙනස් වීම ආණ්ඩු මාරු වීම ඇතුළතදී ප්‍රකාශන වෙළඳපළ තුල මෙතෙක් නොතිබිච්ච විශාල ලෙස නොතිබිච්ච ඒරියාස් ගණනාවක් විවෘත වුණා. එකක් තමයි බෞද්ධ ආගමික පොතපතවලට තිබිච්ච ඉල්ලුම විශාල ලෙස වැඩි වුණා. ඊළඟට තමයි පොසිටිව් තින්කින් පිළිබඳව ධනාත්මක චින්තනය පිළිබඳව තියෙන උනන්දුව වැඩි වුණා. ඊළඟ එක තමයි මේ අධ්‍යාපන තරඟය කියන එක කවදාටත් වඩා වැඩියෙන් මේකට ඇවිල්ලා ඒක ප්‍රකාශන වෙළඳපළ තුලටත් ඒක ගමන් කරා.
මේකෙන් පේන දේ තමයි 2005න් පස්සේ ලංකාව තුල නව මධ්‍යම පන්තියක් ගොඩ නැගුණා. ඒ නව මධ්‍යම පන්තිය ඉතා විශාල ලෙස ආගමිකවාදී, ජාතිවාදී සහ මේ ඉහළ මධ්‍යම පන්තියට පැන ගැනීමේ තියෙන විශාල ආශාවකින් නිරත වෙච්ච ඒකට ප්‍රධාන මාර්ගය අධ්‍යාපනය කියලා සලකපු පිරිසක් තමයි උතන ගොඩ නැගුණේ. ඒක මං හිතන්නේ ඒ කණ්ඩායම ගොඩනැගීම කියන එක ලංකාවේ රාජ්‍ය වෙනස් වෙන්න සහ රජය පිළිබඳව තීරණ ගැනීමේ කියන එකදී ඊටාම එහෙට මෙහෙට වෙනස් වෙච්ච සමාජ කණ්ඩායමක්. ඒ සමාජ කණ්ඩායමම තමයි යුද්ධය කියන එකට ඊටාම විශාල ලෙස මතවාදීමේ දායකත්වයේ දරපු කණ්ඩායම. ඒ කණ්ඩායමම තමයි යහපාලන ආණ්ඩුව වගේ එකක් නිර්මාණය කරන්නේ. ඒ ආණ්ඩුවම ඒ කණ්ඩායම තමයි නැවත වතාවක් ගෝඨාභය රාජපක්ෂ එකක් බිහි කරන්නේ. ඒ කණ්ඩායමට සම්බන්ධ පිරිස්ම තමයි එයාව එලවන්න අරගලයකුත් දියත් කරන එකට සහයෝගය දක්වන්නේ. ඒ කණ්ඩායම තමයි වර්තමාන ආණ්ඩුවත් බිහි කරන්නේ. ඒතර මේක යම් ආකාරයකට එහෙට මේ ඒ කියලා කියන්නේ තමන් තුළ නිශ්චිත අදහසක් නැතුව එහෙට මෙහෙට මාරු වෙන මේ පන්තියක් මධ්‍යම පන්තියක නිර්මාණයේ ආරම්භය සිද්ධ වෙන්නේ 2005 විතර එකෙන් පස්සේ කියලා තමයි මගේ කියවීම මගේ පිළිගැනීම. මේ කණ්ඩායම ප්‍රකාශන වෙළඳපළටත් ඉතාම තීරණාත්මක ලෙස බලපෑවා. ඒක නිසා බෞද්ධ පොතපත පළ කරපු ආයතනයකට පුළුවන්කම හම්බ වෙනවා. කොළඹ නගරයේ ප්‍රධාන තැනක තට්ටු 20ක විතර වගේ ගොඩනැගිල්ලකුත් හදන්න ඕන. ඒ තරම් මේක ආදායමක්. ඒ වගේම තමයි බෞද්ධ පොතපත පළ කරපු ආයතන සංඝයා වහන්සේලා එතකොට අපි ගත්තොත් එහෙම විහාරස්ථාන වෙනමම නිර්මාණය වුණා මේක වෙනුවෙන්. ඊළඟ තමයි ධනාත්මක චින්තකයෝ. තමන්ගේ ජීවිතයට මේ ගොඩනැගෙන නව ජීවිතයට අර්ථකථනය දෙන්න, නව අර්ථයක් දෙන්න, අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා චින්තනය ගොඩනැගීම සඳහා ධනාත්මක චින්තන කෘති ඇති වුණා. මේකේ ඇතුළතදී පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කියන එක අවසාන වශයෙන් ගොඩනැගෙන්න පටන් ගත්තා සතියේ උගන්වපු ඉස්කෝලේ උගන්වපු ටික සති අන්තයේදී නැවත කරන්න කට්ටල. ඒ කියන්නේ ප්‍රශ්න පත්‍ර කට්ටල. මේ සතියේ උගන්වපු ටික සෙනසුරාදා ඉරිදා නැවත උගන්වන්න දෙමෝපියන්ට කට්ටල නිකුත් කිරීමේ තැනට සහ විවිධ පුවත්පත් පත්තර එක එක නම් වලින් එන පත්තර අධ්‍යාපනික පුවත්පත් ඇති වුණා. මේ වෙළඳපොළ ඇතුලේ ප්‍රකාශන වෙළඳපොළට නව ධනවතුන් පිරිසක් බිහි වුණා. ඒ නව ධනවතුන් පිරිස ඉතා විශාල ලෙස මේ පොත් ප්‍රදර්ශනයේ ඇතුළුව මේ මේක ඇතුළට ක්‍රමානුකූලව ඇතුල් වෙන්න පටන් ගත්තා. මම ඒ කාලේ මට මතකයි මම මේ සංවිධානයේ ඉතා ප්‍රබල තනතුරක ඉන්න කාලේ මම කියපු දෙයක් තමයි අපේ මේක ඇතුලේ ලොකු රිස්ක් එකක් තියෙනවා. ඒක තමයි ස්පොන්සර්ෂිප් කියන එක යම්කිසි වෙලාවක අර කණ්ඩායම අතට ගියොත් ඒගොල්ලෝ මේ භූමිය ආක්‍රමණය කරනවා. මේ භූමිය ආක්‍රමණය කරොත් එහෙම විශාල අර්බුදයකට අපි මුහුණ දෙනවා කියලා. මම හිතන්නේ ඒක අද යථාර්ථයක් වෙලා තියෙනවා. ඒක ඒ භූමිය ආක්‍රමණය කිරීම අද වෙනකොට සිද්ධ වෙලා තියෙනවා සහ ඒ බලය ඊ타ත්ම තීරණාත්මක ලෙස ප්‍රකාශන කර්මාන්තයේ ඒ ගොඩනැගිච්ච නව ධනපති පන්තිය අතරට ගමන් කළා තියෙනවා. හරි මම කියන්නේ මම කැමති එතන තියෙන අර්බුදයට වඩා අපේ ඔබේ ව්‍යාපාරය ගොඩනැගීමත් එක්ක ඉස්සරහට යන්න. මේක බුක් ෆෙයාර් එකත් එක්ක ඉස්සරහට යන ගමන් විදර්ශන නැගීගෙන එනකොට මම හිතන්නේ ඔබ ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් යනවා පහු තාත්තගේ බිස්නස් එක පැත්තටත් ඔබ යනවා. ඔය ජනක නිමංකඩට බිස්නස් විදියට තියෙන්නේ මේ දෙක විතරද? ප්‍රකාශන කර්මාන්තය තමයි ප්‍රකාශනය තමයි මගේ ප්‍රධාන ව්‍යාපාරය. මම සුළු වශයෙන් තමයි ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල නිරත වෙලා ඉඳලා තියෙන්නේ. ඒක තාත්තගේ බිස්නස් එකෙන් එන තාත්තගේ ව්‍යාපාරයට වඩා තාත්තගේ ව්‍යාපාරය ඉදිරියට ගෙන යාමක් නෙමෙයි. තාත්තගේ ව්‍යාපාරය තුලත් මම නිරත වෙලා ඉඳලා තියෙනවා කාලයක් ඒකේ වැඩ පරීක්ෂකයෙක් ලෙස. නමුත් මම ගොඩනගන්න හදපු එක ඊට වඩා වෙනස් එකක්. ඒ කියන්නේ තාත්තගේ එකම දිගුවක් කියලා කියන්නත් පුළුවන්. නමුත් පසුගිය කාල වකවානුව තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ ඇතිවෙච්ච වෙනස්කම් මත
මම විශේෂයෙන්ම ඒ කොවිඩ් වලින් කටයුත්තෙන් පස්සේ වගේ. කොවිඩ් වලින් පස්සේ මම ඒ කටයුත්තෙන් ඉවත් වෙලා తాවකාලිකව ඉවත් වෙලා ප්‍රකාශන කර්මාන්තය තුලම ඒක තමයි තමයි දැන් ඔබේ ඉන්නේ. ව්‍යාපාරය. හරි. මට ඊළඟ ප්‍රශ්නේ දැන් අපි යම් දුරකට කතා කරා පොත් ප්‍රදර්ශනයත් එක්ක ආපු දේවල් ටික දැන් ඔබ කිව්වා ඊට කලින් විදර්ශනා ආයතනයේ අවස්ථා 3ක වැටීම් ඇති වෙලා තියෙනවා කියලා. මම අහලා තියෙනවා මේ එක වතාවක මම හිතන්නේ ඔබ සංකල්පයක් ගේනවා විදර්ශන පොත් ගෙදර කියලා පොත් සල්ලි දීලා ගන්න නැතුව කියවන්න පුළුවන් 90 ගණන් වල බුල එහෙම සංකල්පයක් ඔබ හදනව නේද? ඔව් 2000 මුලදී අපි නුගේගොඩ විදර්ශන පොත් ගෙදර නමින් ආරම්භ කරන ඒක 2000 මුලදී. ස්ථාන 2000 මුලදී හරියටම 2000 මාර්තු මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ බුක් ෆෙයාර් එක පටන් ගත්තට පස්සේ නේද? ඔව් බුක් ෆෙයාර් එක කියන එක එතකොට තීරණාත්මක ලෙඩ හරි. පොත් ප්‍රකාශනය කර්මාන්තයට මැදිහත් වෙන්න ඒක වෙනම තියෙන එකක්. ඒක 2001 තමයි මේක වෙනස් වෙන්නේ. එතකොට මේකෙදී ඇත්ත වශයෙන්ම මේක කටයුත්තේදී මේක මේ ඒ සංකල්පය බිහි කරන්නේ ප්‍රකාශන වෙළඳපළ ඇතුළතදී නව සංකල්පයක් බිහිකරන්න ඇතුළතදී පොත මිලදී ගැනීමට අමතරව තමන්ට අවශ්‍ය නම් පොත කියවලා තියලා යන්න පුළුවන්. ඒ කියන්නේ මිලදී ගැනීම කියන එක ප්‍රමුඛ කාර්යය ලෙස අපි මේකේ සැලකුවේ නැහැ. ඒක ව්‍යාපාරික අදහසක් දෙකනේ සමහර වෙලාවට කියන්නේ එහෙම දේවල් තියෙන කියන්නේ එහෙම කියවලා යන්න එන කෙනා පොත් මිලදී ගැනීමක් කරයි කියන අදහසින් වගේද නැත්නම් ඒක සත්කාරයක් වගේ අදහසකින්ද කරේ දෙකම මෙහෙමයි ඉතින් ඒ ඉන්නේ යුගය කියන්නේ මට වයස අවුරුදු 29ක කාලෙදී අපි මේ ව්‍යාපාරික ශාස්ත්‍රයට ආවට පස්සේ ව්‍යාපාරිකය ඇතුළතදී තරුණයෝ ලෙස අපිට තියෙනවනේ උදාාර සංකල්ප ගොඩ නැගෙනවනේ. එතකොට ඒවා ව්‍යාපාරික අරමුණු කියන ඒවට වඩා අපිට තියෙනවා මේ තුල සමාජය වෙනස් කරන්න, සමාජමය වෙනස්කම් ඇති කරන්න, නව පාඨකයෙක් බිහි කරන්න කියන එක පිළිබඳව තියෙන අදහස් තියෙනවා. දැන් අවුරුදු 25කට පස්සෙත් වාට ඒක මතක් කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ පාඨකයෙක් ලෙස සහ පොත් ගැන උනන්දු කෙනෙකුට ඒක සුන්දර මතකයක් බවට පත් වෙච්ච නිසානේ. ඔව්. එතකොට ඒක ඒ මොහොතේදී ව්‍යාපාරික දියුණුවකට සක්සස් එකකට හේතු වෙන කාරණාවක් නෙවෙයි වෙන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට තාමත් කල්පනා කරන දේවල් තමයි සමහර තීන්දුව తీරන අපි ගන්නකොට ව්‍යාපාරිකව. ඒක කෙටි කාලීන දේවල් වෙන්න පුළුවන්, දිගු කාලීන, මැද කාලීන දේවල් වෙන්න පුළුවන්. ඒතර සමහරක් ඒ වගේ ප්‍රතිඵල ලැබෙන්නේ අත්ත වශයෙන්ම. ඒවා ලැබෙන්නේ ආර්ථිකමව නෙමෙයි වෙන්න පුළුවන්. ඒවා සමාජමය ලෙස ලැබෙන ගොඩනැංවෙන දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ව්‍යාපාරික ආයතනයක කීර්තිමත් භාවයට ඊටාම වටින දේවල්. දැන් උදාහරණයකට තව අවුරුදු 50කකින් 60කින් වුණත් ලංකාවේ ශාස්ත්‍රීය ලේඛනයක් යම්කිසි ශාස්ත්‍රඥයෙක් කරනකොට ඔහුගේ රෙෆරන්ස් වලින් ගොඩගිය ආයතනය මග අරින්න පුළුවන්ද? මග අරින්න බෑ. ගුණසේන ආයතනය මග අරින්න බෑ. සරසවි ආයතන මං කියන්නේ විදර්ශනා ආයතනයත් කවදා හරි ඒ මට්ටමකට එනකොට ඒක මේ මොහොතේ තියෙන ආර්ථික ප්‍රතිලාභයේ ගැන එකක් නෙමෙයි. මේ කීර්තිනාමය කියන එක සහ ව්‍යාපාරයකට අවශ්‍ය කරන නාමය ගොඩනැංවීම කියන එක දිගුකාලීනව තියෙන උවමනාවන් මත ඒ පැවැත්ම මතත් ඒක ගොඩනගන්න පුළුවන්. එතකොට මගේ ව්‍යාපාරික දැක්ම තියෙන එක තියෙන්නේ ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම ආර්ථික වශයෙන් ව්‍යාපාරයක් ලාභ ලබනවා වගේම ව්‍යාපාර සන්නාමය කියන එක සහ ව්‍යාපාරයේ ගොඩනගෙන කීර්තිනාමය කියන එක දිගු කාලීනව එයට අත්පත් කර දෙන සාර්ථකත්වය මොන ආකාරයද පිළිබඳව කියන එකට මට මුල් කාලේ මේක ආරම්භයේ සිටම මේකට දැක්මක් තිබුණා. මං හිතනවා ඒ ගොඩනගපු දේවල් ඔබ මේ ප්‍රකාශ කරපු පොත් කියවා තබා යන්න පුළුවන් જાතියේ සංකල්ප බිහි කිරීම සිට ඒ වගේ ප්‍රතිඵල මම නෙලාගන්නේ සමහර විට දැන් වෙන්න පුළුවන්. හරිද? මට මතකයි මේ ඊයේ පෙරේදා තිබිච්ච අපේ එක්සිබිෂන් එකේදී එක්කෙනෙක් එක පාඨකේ 24000ක පොත් අරගෙන එයා කියපු දේ තමයි මම A level ක්ලාස් වලට රොටරි එකට ආපු ගමන් තමයි මම
මේ විදර්ශන පොත් ගෙදරට ආවේ. ඒ කාලේ මට පොත් ගන්න සල්ලි තිබුණේ නැහැ. මම විදර්ශනයකට ආවේ ටිකක් වෙලා AC එකේ ඉඳලා යන්න. ආවේ. මොකද ඔයා පොත් බැලුවා කියලා අපිට මුකුත් කිව්වෙත් නැහැ. නිසා AC එකේ ඉඳලා යන්න ආවේ. ඒතර ඒ කාලේ කවදාකවත් පොතක් ගන්න නැතුව ඇති. හැබැයි එයා දැන් රුපියල් 24000ක පොත් ගන්න පාඨකෙක් බවට පත් වෙලා තියෙනවා. එතකොට ඒක නිසා අපි මේ සමහර ක්‍රියාත්මක වන දේවල් දැන් මට උඩගමන සීලරත්න හාමුදුරුවෝ මට මෑතක දවසක කිව්වා ඉනිමංකඩ මහත්තයට මතකද 2001 අවුරුද්දේදී ඔයා මට පොත් පාර්සලයක් එව්වා රුපියල් 600ක වටිනාකම පොත් පාර්සලයක් මට මේ පොත් පාර්සලය ආවහම පුදුම හිතුණා මොකද මම ඔයාගෙන් ටෙලිෆෝන් එකෙන් තමයි ඇහුවේ මේක මිල ගණන් කොච්චරද කියලා ඊට පස්සේ ටෙලිෆෝන් එකෙන් මේක මම මේකේ මේ ඇඩ්‍රස් එක ඒ කාලේ මනි ඕඩර්ස් වලින් තමයි යවන්නේ මනි ඕඩර් එක එවන්න තියෙන මේක මේව කරා හැබැයි මට මනි ඕඩර් එක දාන්න යන්න බැරි වුණා මනි ඕඩර් එක දාන්න ඉස්සෙල්ලා පොට්ටිකාව පන්සලට හරිද එතකොට ඒ විශ්වසනීයත්වයේ පිළිබඳව තියෙන කාරණාව ඇතුළතදී කුඩගමන හාමුදුරුවෝ මේ වෙනකොට අපිට පොත් තුනක් අපෙන් පළ කරලා තියෙනවා මම හිතන්නේ. ඒ වගේම මම විශාල ලාභත් ලබලා තියෙනවා ඇත්තටම. අර රුපියල් 600ක තිබිච්ච විශ්වාසය. ඔව් ඒක එක්තරා විදියක ආයෝජනයක් කරනවා. ඒක නිසා මම හැමදාම ඒක කියන්නේ ආයෝජනයක් කියලා බලාගෙන කරන දෙයක් නෙමෙයි. මේ ආයෝජනයක් කියන බලාපොරොත්තු වෙන්නේ මේ මම ඒක මානුෂික කාරණාවක්. ඒක ව්‍යාපාරික කාරණාවක්. මොකද එතනදී මම විශ්වාස කරපු එක කාරණාවක් තියෙනවා. මගේ ව්‍යාපාර අත්දැකීම තුළ මම මගේ කාර්ය මණ්ඩලයට දෙන උපදේශ තමයි ගිහිල්ලා වංචා සහගතව සහ හොරකම් කරන්න හෝ වංචා කරන්න මිනිස්සු ඉන්නේ 101යි. ඒ 101 වෙනුවෙන් 99ක් අවිශ්වාස කරන්න එපා. ඔක තමයි මම දෙන අවවාදය. ඒක නිසා මේ රිස්ක් එක ගන්න කිසිසේත්ම බය වෙන්න එපා. හරිද? එතකොට ඒක නිසා ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ඉන්න අය ගැන දෙවතාවක් හිතුවත් තමන්ගේ කස්ටමර් ගැන ඒ විදිහට කවදාකවත් හිතන්න එපා කියලා. හරිද? මොකද මට එවැනි අය හම්බෙලා නැහැ මේ මුළු කාලෙටම 3-4 දෙනෙකුට වඩා හම්බෙලා නැහැ. ඒ 3-4 දෙනෙක් වෙනුවෙන් අර මහ විශාල ප්‍රමාණයක් සැක කරන්නේ මොකටද? ඒතර මම හිතනවා මේ ආකල්ප කියන එක මේ ව්‍යාපාරයක කටයුතු කිරීමේදී මේ ආකල්ප කියන එක ඊටාත්ම වැදගත්. ඒ නිසා මේ ආකල්ප ඇතුළතදී විරලා අපිට අපේ ව්‍යාපාරවල දියුණුවට සහ ඒ වගේ දීර්ඝකාලීනව තියෙන පැවැත්මට දායක වෙන ආකාරය පිළිබඳව අපිට මේ මෙෂර් කරන්න බෑ. ගණන් පිළව් වලින් අපිට මේක කියන්න බෑ. ඉතින් ව්‍යාපාර කරනකොට තමන් තෘප්තිමත් වෙන්නේ මොකෙන්ද කියන එක පිළිබඳව තමයි ප්‍රධාන දේ. වැඩි දෙනා තෘප්තිමත් වෙන්නේ මුදල් හම්බ කිරීමෙන්. ඉතින් අඩු පිරිසක් තෘප්තිමත් සන්නාමය කොට නගා ගැනීම කියන එක ඒකත් ඉතින් end of the day එක ව්‍යාපාරයේ පැත්තටම සමහර වෙලාවට ඒ කියන්නේ ක්ෂණිකව මුදල් වෙනවට වඩා දීර්ඝකාලීන දෙයක් වෙන්න පුළුවන්. මම දැන් තීරණාත්මක අපිට ජනකයට යන්නත් ඕනේ කොයික්මන්ට අවසාන ප්‍රශ්න කීපෙට මම එන්න හදන්නේ. මං කලින් උත්තාවේ දැන් යම් 3 වතාවක් වැටිච්ච ආයතනයක් කියලා කිව්වා. එක්තරා විදිහක අභියෝගයක් තරණය කරමින් ඔබ ඉන්නේ ආයතනයක් විදිහට මේ වෙලාවේ ඔබ සහ පිරිසක් විසින්ම ගොඩනගපු ලංකාවේ තීරණාත්මක වෙච්ච මුළු ලංකාවෙම කියන්නේ රටම දන්නවා සැප්තැම්බර් වෙද්දී පොත් ප්‍රදර්ශනය එනවා. ඒක ඈත පළාත්වල ඉඳලා ළමයි එනවා. කියන්නේ ඒක නිකන් අර එක්ක විදිහේ රැල්ලක් වුණානේ පහුගිය අවුරුදු 25ක කාලයක් තිස්සේ. ඒක බලාගෙනම සමහර වෙලාවට කවර හදන අය ගිහිම සමහරකට ආදායම තියෙන ඔය ඕක ටාගට් කරගෙන මාස 6ක. කියන්නේ ඒක එක විදිහක කියන්නේ ඉන්ඩස්ට්‍රි එකකටත් වඩා මම දන්නේ ඒක කියන්න පුළුවන් වචනේ මොකක්ද කියලා. කියන්නේ එක විදිහක රැල්ලක් කියන එක තමයි. ඔබ එහි ඔයක ගොඩනගන්න මූලික වෙච්ච තීරණාත්මක කෙනෙක්. දැන් ඔබ යම් හේතුන් නිසා එතනින් අයින් වෙලා තියෙනවා. දැන් මේ හතරවෙනි අභියෝගයද? මේක හතරවෙනි අභියෝගය. නමුත් ඒක මම දකින්නේ මගේ ප්‍රශ්නේ වෙන්නේ මගේ ප්‍රශ්නේ ඉවර කරන්නම්. මෙතනින් එහාට මේක කළමනාකරණය කර ගැනීමට මේ තක්සේරු ආයතනයක් විදිහට ආයතන හිමිකරුවෙක් විදිහට ඊළඟ මොහොත මොකක්ද? හරි. දැන් මේක කළමනාකරණය කරේ කොහොමද? දැන් ඔයා කියනවා ඔයගොල්ලෝ දැන් මේක ව්‍යාපාරික දේවල් ගැන උනන්දු වෙන මේ සංවාදයකට තමයි මේක වැඩිපුර යන්නේ. මම ඒ කියන්නේ. මම මේ තීරණය ගන්න ඉස්සෙල්ලා විරලා
මම මගේ කාර්ය මණ්ඩලයෙන් ඇහුවා ගිය වසර තමයි අපිට පොත් ප්‍රදර්ශනයේ වැඩිම පිරිසක් සහභාගී වෙච්ච වසර. ගිය වසරේ කොතරම් ප්‍රමාණයක් බිල්ස් නිකුත් වෙලා තියෙනවද අපේ ආයතනයේ. දවස් 10 ඇතුළතදී විදර්ශනයකින්. ඒගොල්ලෝ කිව්වා 6200යි කියලා. එතකොට පොත් ප්‍රදර්ශනයට සහභාගී වෙන ප්‍රමාණය ලක්ෂ 4මාරත් අතර ප්‍රමාණයක්. ගිය අවුරුද්ද ටිකක් වැඩිපුර ආපු නිසා මම හිතනවා ලක්ෂ 5ක් විතර වගේ මේකට සහභාගී වෙන්නේ නැති කියලා. එතකොට මේ සහභාගී වෙන මහා ජනතාවගෙන් 1.1% විතර වගේ තමයි අපේ ආයතනින් මිලදී ගැනීම කරන්නේ. එතකොට අපි මේ ආයතනයට මිලදී ගැනීම නොකර මේ ආයතනයේ ඇතුළට ආපු ගියපු මේ සියලු දෙනා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි හිතමු නිකන් 2%ක් කියලා මේ එන ජනතාවගේ. ඒතර 10000ක් විතර වගේ ප්‍රමාණයක් තමයි මේ එන මහා ජනතාව ඇතුළතදී අපේ ආයතනය ගැන උනන්දුවක් තියෙන්නේ. අනිත් අය වෙනත් විවිධ වර්ගයේ පොත්වලට, ස්ටේෂනරි වලට, ඒතකොට නිකන් ඇවිදින්න යන අය, එකවරකට වඩා පැමිණෙන අය, ওই විදිහට අපිට මේක ගණන් කරන්න පුළුවන්. ඒතර මම හරි තක්සේරුවක් ගත්තා. මේ ලක්ෂ ගානම නෙමෙයි මගේ එක මෙච්චරයි කියලා මම තක්සේරුවකට ආවා. ඒතර පහසුයි මේ ප්‍රශ්නේ විසඳගන්න. හරිද? ප්‍රශ්නේ විසඳගන්න පහසුයි. මම මේගොල්ලන්ට අභියෝගයක් දුන්නා ගිහිල්ලා මේ එන ප්‍රමාණය මේ එකෙන් 10%ක් මේ මොහොතේ අපේ තියෙන එකට අපිට දිනා ගන්න පුළුවන් නම් පළවෙනි වසරේදී අපි මේක ජයග්‍රහණය කරමු. ඒ කියන්නේ පොත් ප්‍රදර්ශනයේ මුළු ප්‍රමාණයෙන් 10%ද නැත්නම් අර එන 6000ේදී 6000 ආපු එකකින් 10%ක් මේකට දිනා ගන්න පුළුවන්කම ලැබුණොත් මේ අවුරුද්දේදී අපි මේක ජයග්‍රහණය කරමු. විශ්වාස කරන්න ඒගොල්ලෝ 132ක් විතර වගේ ප්‍රමාණයක් 1800ක 2000ක විතර ප්‍රමාණයක් මේකට ඇවිල්ලා ගියා. ඒ කියන්නේ ඔයගේ විදර්ශන පබ්ලිෂර්ස් ආයතනයේට පබ්ලිෂර්ස් ආයතනයට ඇවිත් ගියා. මම දැක්ක මම කියන්නේ පොත් ප්‍රදර්ශනයේ මේ 6 වෙනිදා දවස් දෙකක් දීර්ඝ කරනත් තුනක්. දවස් දෙකක් දීර්ඝ කරනත් තුනක්. එතකොට දැන් මේක අභියෝගයක්. මේ ආයතනයේට අභියෝගයක්. මේකට තියෙන ප්‍රධාන කාරණාව තමයි ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ ප්‍රකාශකයෙකුට වසරකදී දවස් 10ක් තුල ලැබෙන වැඩිම ආදායම මේ ආයතනයක් විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් ඉවත් වෙලා ඉල්ලලා තියෙනවා. එතකොට මේක ආර්ථිකමය වශයෙන් මේක පාඩුයි තමයි. ආර්ථික වශයෙන් මේ මොහොතේ මේක පාඩුයි. මේ මොහොතේ මේක පාඩුයි. නමුත් ව්‍යාපාරිකයෙක් ලෙස මගේ තියෙන ඉදිරි දැක්ම තමයි ලංකාවේ ප්‍රකාශන කර්මාන්තය තනි පුද්ගල කේන්ද්‍රීයව තමයි පසුගිය දශක 4ක කාලය තුලදී ගොඩනැගුණේ. ඒ කියන්නේ ආයතනික MD ගුණසේන, ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්, සමන් ප්‍රකාශකෝ වගේ ආයතන ආයෝජකයෙක් ඉන්නවා, ප්‍රකාශන කළමනාකරු ඉන්නවා, මුද්‍රණ ආයතනයේ තියෙනවා, ලේඛකයා ඉන්නවා. ලේඛකයා හම්බ වෙන්නේ ආයෝජකයාව නෙමෙයි ප්‍රකාශන කළමනාකරු. ඒක වෙනස් වුණ 80 ගණන් වලදී කෙලින්මම ලේඛකයා ගිහිල්ලා හම්බ වෙන්නේ මුදලාලියව තමයි හම්බ වෙන්නේ. ආයෝජකයා තමයි හම්බ වෙන්නේ. ආයෝජකයා තමයි තීරණය කරන්නේ එයාගේ දැනුමෙන් මේක ගහනවාද නැද්ද කියලා. ඒක වටවන වෙනස් වුණා. දැන් ඒ ජෙනරේෂන් එක වයසට ගිහිල්ලා තියෙනවා. දැන් අලුත් කණ්ඩායමක් ඇතුළට මේකටපත් වෙමින් ඉන්නවා. ඒ කියන්නේ මේකේ මගේ තීරණය තමයි ඉදිරි වසර 2-3ක කාලය තුලදී ලංකාවේ ප්‍රකාශන කර්මාන්තයේ මගේ දල තක්සේරුව තමයි මිලියන 7500ක් වසරකට මේ කර්මාන්තය තුල සංසරණය වෙනවා කියලා මුදල්. දැනට කීයකද තියෙන්නේ? දැනට 7000 මම කියන්නේ මිලියන 7500ක්. හරි. මගේ දල තක්සේරුව මිලියන 7500ක්. ඒකෙන් මිලියන 2000ක් මේ දවස් 10 බුක් ෆෙයාර් එක ඇතුළතදී සංසරණය වෙනවා කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකෙන් තුනෙන් එකක් ක්‍රෙඩිට් කාඩ් වලින් මේවා කරන්නේ. සහ අපි පේන බැංකුව නෙමෙයි රාජ්‍ය බැංකුවකට තමයි ඒකලොත් වැඩිපුර ගාණක් යන්නේ. ඒ කියන්නේ අපිට ක්‍රෙඩිට් කාඩ් එකේ පේන බැංකුව නෙමෙයි ඇත්ත වශයෙන්ම යූස් කරන්නේ අර තමන්ගේ මුදල් එන්නේ වෙන තැන් වලට ඇත්ත වශයෙන් බැංකුව හැටියට ගත්තොත් එහෙම. ඉතින් ඒ වගේ මගේ තියෙනවා ගණන් ගැනීමක් මේකේ. එතකොට ඒක ඇතුළේදී මම විශ්වාස කරනවා ගිහිල්ලා ඉදිරි අවුරුදු 3ේදී මේකේ බල හුවමාරුවක් සිද්ධ වෙනවා කියලා ප්‍රකාශන කර්මාන්තය. ඒතර ප්‍රකාශන කර්මාන්තයේ බල හුවමාරුව තීරණය වෙනකොට ප්‍රකාශකයෙක් ලෙස, ආයෝජකයෙක් ලෙස, ව්‍යාපාරිකයෙක් ලෙස මම ඒකට දායක වෙන්නේ ඒක සිදුවෙන මොහොතේ නෙමෙයි. ඊට පෙර මම දැන් මේ සූදානම් වෙනවා ඒකට. එතකොට අපි දැනට සාහිත්‍ය ලිටරරි ෆෙස්ටිවල් එකක් ඕගනයිස් කරගෙන යනවා. ඒක සඳහා අනුග්‍රහකව පවා දැන් අපිට ඇති වෙමින් පවතිනවා. ඒක කටයුතු අපි කරගෙන යනවා. ඒක නිසා අපි විකල්ප සාහිත්‍ය උළෙලක්, ඒ කියන්නේ මම ජාත්‍යන්තරව දැකපු ආකාරයේ
සාහිත්‍ය උළෙලක් නිර්මාණය කිරීමේ කටයුතු විදර්ශනා ආයතනය කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේක බැලූ බැලමට මේක පෙන්වන්නට ව්‍යාපාරිකව මම ගත්ත වැරදි තීන්දුවක් කියලා ඒක කොච්චර නිවැරදි තීන්දුවක්ද කියලා බලන්න තව කල් තියෙනවා ඒකට. වැරදි තීන්දුවක් කියලා මම හිතන්නේ කාටවත් එහෙම එහෙම කියන්න පුළුවන් කියලා ඒක. ඔව්. තාම ඒක සමහරලාට ඒක නිවැරදිම තීන්දුව වෙන්නත් පුළුවන්. ඒක එහෙම කියන්න බෑ. ඔව්. මම ඒ උත්තරේ ඉවර කරාද තව ඉස්සරහට යනවද? ඔව් ඒක නිසා මෙතනදී තිබිච්ච දේ තමයි ගිහිල්ලිවිල්ලා ඇයි මේකට හේතු උනේ ගොඩක් දෙනෙක් දන්නවා මට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණය ලබා දෙන්න ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරා. එතකොට මට ඒකෙදි තීරණය කරන්න සිද්ධ වුණේ තමයි ව්‍යාපාර අභිමානය කියන එක පිළිබඳව කාරණාව. මම පොඩි අහුමුල්ලක් පස්සට යනවද මගේ නිවැරදි තැන මම හිට ගන්නවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට ඒක වෙනුවෙන් මේ මොහොතේ ෂණිකව තියෙන ආර්ථික ලාභයක් මම කැප කරා. මේ ආයතනය කැප කරලා ඒක නිසා ව්‍යාපාරික ජීවිතයේදී සමහර දේවල් කකුල පිටිපස්සට ගන්නේ සමහරලාට ඊට වඩා හොඳ පියවරක් දක්වා යන්න. එතකොට ඒ තියෙන හැකියාව, චින්තනය, නිර්මාණශීලීත්වයේ ව්‍යාපාරිකයෙකුට තියෙන්න ඕන. දුන්න පස්සට ඇදලා තමයි ඉස්සරහට වෙදින්නේ කියන එක. ඔව්. අන්තිම ප්‍රශ්න දෙකයි මේ මම දැන් කැමති මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වෙද්දී ඔන්ලයින් බුක් ඩිස්ට්‍රිබියුෂන් කියන එක සෑහෙන දුරකට ඇවිල්ලානේ. ඔයාලගේ තියෙනවනේ ඔන්ලයින් නෝඩ් එකක් අරගෙන දැන් එතකොට දැන් විශේෂයෙන්ම ඔයාලගේ පාඨකයෝ ගත්තොත් එහෙම ඩෙඩිකේටඩ්. මේ පොත ගන්නවම තමයි. සමහර ඔයාලත් එක්කම දිගටම ප්‍රකාශනය කරන ලේඛකයන්ගේ පොතට නිශ්චිත පාඨකයෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒක උණු කැවුම් වගේ 40000 50000 යන්න තියෙන්න පුළුවන්. හැබැයි ඒ කටුවරයා පොත ගැහුවම ඒ පොත ගන්න බලාගෙන යම් 1000ක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන් යම් කිසි ගාණක් ඉන්නවා. ඒ අයට සමහර වෙලාවට ගෙදරට ගෙන්න ගන්න එක ලේසි අර කුරියර් චාර්ජ් එක රස්තිය අඩු වෙනවට වඩා. ඒ වගේ දේවල් වලින් මේ පොත් ප්‍රදර්ශන වගේ ඒවා තියෙන වටිනාකමට මේ ඉදිරියේදී ඒක රිප්ලේස් වෙන එකක් නැද්ද? නෑ පොත් ප්‍රදර්ශනය කියන එක ඇත්ත වශයෙන් ගත්තොත් එහෙම ඒක වෙළඳපළ ක්‍රියාකාරීත්වයේ එක අවස්ථාවක්. එතකොට ඔන්ලයින් බිස්නස් එක කියලා කියන්නේ මේ තියෙන වෙළඳපළේ තුල වෙළඳපළ ක්‍රියාත්මක වෙන හැඩ ගණනාවක් අතරින් එකක් පමණයි ඒක. එතකොට පොත් ප්‍රදර්ශනය කියන එකේ ඇතුළතදී තියෙන්නේ ඒකේ පොඩි සංදර්ශනාත්මක ගතියක් ස්වභාවයක් සහ ඒක ඇතුළතදී තියෙන පොත මිලදී ගන්නවා කියන එකට අමතරව වෙන එන්ටර්ටේනින් එකක් ඒක ඇතුළේ තියෙනවා. දැන් ලංකාවේ සමාජයේ ඇතුළතදී බොහෝ පිරිස් වලට තමන්ගේ ජීවිතයේ ජයග්‍රහණ පිළිබඳව තියෙන සතුටු වීම ඉතා අඩුයි. සතුටු වීම අඩු නිසා ඒගොල්ලෝ ඉතා කුඩා ජයග්‍රහණ වලින් තමයි සතුටු වෙන්නේ. පොලිමේ ඉඳලා මේක ගත්තා. අන්තිම ටිකෙන් ගත්තා. පොලිමේ ඉඳලා පෙට්‍රල් ගහගත්තා. එතකොට මේවා ජයග්‍රහණ ලෙස තමයි ඒගොල්ලෝ සලකන්නේ. එතකොට අපි බුක් ෆෙයා ගියා. සෙනග මැද්දේ ගියා. සෙනග වැඩිම දවසේ ගියාම තමයි ඒකේ ජයග්‍රහණය තියෙන්නේ. ඒ නිසා මේ ලංකාවේ සමාජයේ මම අර මුලින් කියපු අර මධ්‍යම පන්තියේ වැඩ කරන විදිය තමයි ඕක. එතකොට ඊට වඩා විකල්ප පිරිසකටනේ අපි ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා මම මගේ කණ්ඩායමට මේ ඕගනයිස් කරන මම අර කියපු මේ සාහිත්‍ය උත්සවය ලබන වසරේ සිට ආරම්භ වෙන එකදී මම ඒගොල්ලන්ට කියලා තියෙන වසර 3ක් තුළ 25000ක් සහභාගී වෙනවා නම් ඒක ජයග්‍රහණයක්. ඒ 25000ට විතරයි ආමන්ත්‍රණය කරන්න ඕනේ. කිසිසේත්ම මේක අර මාස් ලෙවල් එකේ එකක් වෙන්න එපා. මොකද මේ සමහරට එහෙම කරගත්තම අර ස්පෙන්ඩ් කරන එක වැඩි කරගන්නත් පුළුවන්. එතකොට මොකද බුක් ෆෙයාර් එකේ ආරම්භක අපි මේ කියපු පීක් එකේ තිබිච්ච කාලේ අලුත් ඒකලා කියන්නේ විශේෂ මධ්‍යම පන්තියක් මේක ඇතුළට ආවා. විදේශිකයෝ මේක ඇතුළට ආවා. ඒ පිරිස මේකෙන් අයින් වුණා. අයින් වුණා කියලා කියන්නේ මේ තදබදයට මේ තියෙන අමුතු මාකට් එකට ඒගොල්ලොන්ට ගැලපෙන එක නෙමෙයි. ඒතකොට මේක ඇතුළට තව පිරිසක් ඉන්නවා. ඔයත් ඒක අයිති වෙන්න පුළුවන්. යන්න වෙන තැනක් නැති නිසා මේකට යනවා. එතකොට මම අපි මේ ගොඩනගන්නේ ඒ හැලිච්ච පිරිසට සහ මේ අයිඩෙන්ටිෆයි කරනවා මේ ගැප් එකක් තියෙනවා. අයිඩෙන්ටිෆයි කරනවා මේම ගැප් එකක් තියෙනවා. හරි. එතකොට ඒකේ ඇතුළතදී ඉදිරිපත් කිරීමේ සිට නිර්මාණයේ සිට ඉදිරිපත් කිරීමේ සිට කෘති තෝරා ගැනීමේ සිට මේ සියල්ලටම සුවිශේෂතාවයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද මම ඒකෙදී ආමන්ත්‍රණය කරන්නේ ඒ විශේෂ පිරිසට තමයි මම ආමන්ත්‍රණය කරන්නේ. හරි. මගේ අවසාන ප්‍රශ්නේ වෙන්නේ දැන් ඔබ අර දුක දිනා ජයගත් ව්‍යවසායකයෙක් ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඔබට මූලිකව ප්‍රාග්ධනය ගෙදරින් ඔබ කිව්වේ එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ කියලා. හැබැයි ඇත්ත කතාව අපි ව්‍යාපාරත් එක්ක ඉන්න මිනිස්සු දිහා අපි දන්නවා
එහෙම හම්බ වෙන එකක් ඉස්සරහට අරගෙන යන එකත් කොයිතරම් අමාරුද කියලා. ඒක මම හිතන්නේ ඔබ දිගින් දිගටම කිව්වා මම හිතන්නේ බ්‍රෑන්ඩ් වැලියු එක ගැන කොච්චර වොරි වුණාද කියන එක බ්‍රෑන්ඩ් එක පරිස්සම් කරගන්න එක ගැන. අවසාන වශයෙන් ඒ කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න හිතන අපි දිරිමත් කරන හැම කෙනෙක්ම අර ඒ කියන්නේ කට්ට කාලා ඉන්න ඕනි කියන එක නෙමෙයි. අපි හැමතිස්සෙම මේවා කරන්නේ එහෙම අයත් ඉන්න පුළුවන්. යම්කිසි ප්‍රාග්ධනයක් හොයාගෙන මොන ආකාරයෙන් හරි ව්‍යාපාරයක් ඒ කියන්නේ සමහර වෙලාවට අපි කියන අටපහ ජොබ් එකකින් අයින් වෙලා අටපහ ජොබ් එකකට යන්නේ නැතුව තමන්ගේ ගෙදරින් හම්බ වෙන එකක් වෙන්න පුළුවන් ඉතිරි කරගත්ත එකක් වෙන්න පුළුවන් එහෙම ප්‍රාග්ධනයක් යොදවලා ලාභයක් ලැබීමේ අරමුණෙන් මහන්සි වෙන කෙනෙකුට දිරිමත් කරන්න ඔබට දෙන්න පුළුවන් අවසාන අදහස මොකක්ද? මගේ තියෙන ප්‍රධාන දේ තමයි මම කියන්නේ යම්කිසි කෙනෙකුට එක්තරා තැනකදී එන්න පුළුවන් නම් මට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද කියලා ඉවිල්ලා. මට මිනිස්සෙක් ලෙස ඊටාම සතුටින් සහ පහසුවෙන් ජීවත් වෙන්න මට අවශ්‍ය කරන ප්‍රමාණය කොච්චරද කියන එක පිළිබඳව ගණනයක් කෙනෙකුට තියෙනකොට වැඩ කරන්න හරි ලේසි. එතකොට ඒකේ ඇතුළතදී මට තියෙනවා එහෙම තක්සේරුවක්. මට අවශ්‍ය ප්‍රමාණය කොච්චරද? එතනින් එහාට මම සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ ඇත්ත වශයෙන්ම ගත්තොත් මේක තව තව රිෆයින් කරන්න තමයි මම මේකේ වැඩ කරන්නේ. මේක තව තව ගුණාත්මක භාවයෙන් සහ උසස් මට්ටමට ගේන්න. නමුත් ඉතා වේගෙන් මගේ ව්‍යාපාරය වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ මේකේ යම්කිසි එක ස්ටේජ් එකකට පස්සේ ව්‍යාපාරය වේගෙන් ගමන් කරනවානේ ගිහිල්ලි අර මූලික දේවල් ටික කරගෙන මූලික දේවල් කරාට පස්සේ මේක පාත් එක හැදුනට පස්සේ වේගෙන් මේක ගමන් කරනවා. එතකොට ඒ වේගය පාලනය කරගන්න විදිය පිළිබඳව ව්‍යාපාරික නිරත වෙන කෙනෙකුට අවබෝධයක් තියෙනවා. ඒකෙදි මම අර මුලින් කියපු විදිහට වගේ මම මේ ව්‍යාපාරය කරන්න පරමාර්ථය මොකක්ද? මම මේ සතුටු වීම කියන රේඛාවේ ඇතුළතදී මම මුදල් ඉපයීම තුලද දීපල ඉපයීම තුලද සතුටු වෙන්නේ? එහෙම නැත්නම් මේ කරන කාර්යයේ ටෝටල් මේක ඇතුළතදී මේ බ්‍රෑන්ඩ් එක ගොඩනැගීම, මේ කරන මගේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක භාවය වැඩි කිරීම සහ මේක දීර්ඝකාලීනව ගොඩනැංවීමක ඇතුළතදී මේකේ නම පවතින ආකාරය පිළිබඳව තියෙන විශ්වාසය මතද මේක පවතින්නේ කියලා තියෙන වමනාව මත තමයි තීරණය වෙන්නේ. ඒක ඇතුළතදී මම පුද්ගලයෙක් ලෙස ඇවිල්ලා තිනවා තමයි මම මේ ව්‍යාපාරය තුල නිරත වීම තුල මගේ පුද්ගලික ආකල්ප සහ පුද්ගලික ජීවිතය පිළිබඳව තියෙන තක්සේරුව මොන වගේ එකයි කියලා කියන්නේ ඇයි මම මේක තුල නිරත වෙන්නේ කියන එක පිළිබඳව තියෙන කාරණාව මට වැදගත්. ඒකෙදි මම ඇත්ත වශයෙන්ම මගේ සම්පූර්ණ ව්‍යාපාරික ජීවිතය තුලදී මට ව්‍යාපාරය කියලා කියන්නේ මගේ අංක දෙක. අංක 1 මගේ මම සහ මගේ පවුල. ඒක තමයි මගේ අංක 1. මම ඒකේට ඩැමේජ් වෙන හානි වෙන ව්‍යාපාරික තීරණ ගන්නෙත් නැහැ. ව්‍යාපාරය තුල කටයුතු කරන්නෙත් නැහැ. ඒක පවත්වාගෙන යන්න තමයි මේක අවශ්‍ය වෙන්නේ. මට මේක මොකද අරක හානි වුණොත් එහෙම මේ කිසිදු කටයුත්තක ලබන ජයග්‍රහණයක් නොවේ කියලා තියෙන දැඩි විශ්වාසයක් මං ගාව තියෙනවා. ඉතින් ඒක නිසා අනිත් එක තමයි අධ්‍යයනය සහ අධ්‍යාපනය කියන එක පිළිබඳව මගේ තියෙනවා විශාල මේක. ඒ නිසා මම ස්වයං අධ්‍යාපනය ලබන කෙනෙක්. මම ඉතා විශාල ලෙස සංචාරය නිරත වෙනවා. සහ ඒ වගේ ඇතුළතදී වුණත් මම පුද්ගලයෙක් ලෙස මගේ තුල තියෙන දියුණුව ලබා ගන්න මම කටයුතු කරපු දේවල් තියෙනවා. ඒකෙදි ඒවා හැම වෙලාවෙදිම ගිහිල්ලා මම හිතනවා ගිහිල්ලා ව්‍යාපාරිකව පවා කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් කියලා. මම බොහොම අවුරුදු 2කට 3කටදී Facebook එකේ ලියපු සටහනක තියපු එකක මම කියන්නම් මගේ පොඩි දුව දවසක් මගෙන් ඇවිල්ලා ඇහුවා මගේ ලයිබ්‍රරි රූම් එකට ඇවිල්ලා මගේ පොත් දිහා මගේ 6000ක් විතර පොත් එකතුවක් තියෙනවා. ඒ දිහා බැලුවා. එයා මගෙන් ඇහුවා මේ මොන වර්ගයේ කොච්චර සිංහල කියවන්න නැති නිසා මගෙන් ඇහුවා කොච්චර දේවල් තියෙනවද? විෂයන් කීයක් වා කියවනවද? මම කිව්වා විෂයන් 12ක් විතර වගේ මම කියවනවා. සාහිත්‍යයට අමතරව ඉතිහාසය, බෞද්ධ දර්ශනය ඊට පස්සේ සමාජ විද්‍යාව, මානව විද්‍යාව ඔය ඇතුළුව මම විෂයන් ගණනාවක දේවල් මම කියවනවා. ඒත් ඔයා මෙච්චර කියවලා පොත් ලියන්නේ නැත්තේ ඇයි? මම කියවන්නේ පොත් ලියන්නේ නෙමෙයි. මම කියවන්නේ මගේ දැනුවත්භාවය වැඩ කර ගැනීම සඳහා තමයි මම කියවන්නේ. එතකොට ඔයාගේ බිස්නස් එකට ප්‍රයෝජනයක් නැහැ නේ ඕකේ. මම කියන්නේ මගේ බිස්නස් එකට ප්‍රයෝජනයක් තියෙනවා. මම ඉතිහාසය පිළිබඳව මම කියවලා තියෙනකොට ඉතිහාසය ගැන බුරු ලියලා පොතක් ගෙනල්ලා ඉවිල්ලා මාව රවට්ටන්න බෑ කාටවත්.
සාහිත්‍ය පිළිබඳව මේ පොත් පළ කිරීමේ පිළිබඳව තීන්දුව తీරන ගන්නකොට මම ප්‍රමාණවත් දැනුමක් සහිත පුද්ගලයෙක්. එතකොට මම කියන්නේ තමන් නිරත වෙන වෘත්තීය සහ ඒ ව්‍යාපාරයට අදාළ ශාස්ත්‍රය පිළිබඳව දැනුවත් වීම කියන එක. ඒ ගැන දැන ගැනීම ඒකේ ලෝකයේ සිදුවෙන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම කියන දේවල් ව්‍යාපාරිකව සාර්ථක වෙන්නත් පුද්ගලයෙක් ලෙස සාර්ථක වෙන්නත් මම හිතන්නේ කෙනෙකුට අවශ්‍ය වෙනවා. මම හිතන්නේ ඒ අවබෝධයේ ඇතුලේ මම හිතනවා මගේ ගාව තියෙන මම මේ වෙනකොට ලබලා තියෙන මේ ව්‍යාපාරේ ගමන් කරන්න තියෙන එකේදී ලබලා තියෙන විශාලම ජයග්‍රහණය තමයි මට අවශ්‍ය ප්‍රමාණය කොපමණද කියලා මම තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි මගේ ව්‍යාපාර ජීවිතේ අයිඩියල් කැරක්ටර් එකක් ඉන්නවා. මම හැමදාම උදේට නැගිට්ටාම මම හිතනවා මගේ මුළු ජීවිත කාලය තුළ එම ව්‍යාපාරික චරිතය ස්වභාවය 10% මට අත්පත් කරගන්න ලැබුණොත් මම මගේ මේ ව්‍යාපාරික ජීවිතය සහ පුද්ගලික ජීවිතය සාර්ථක පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා. මේ channel එකේදී ඔයාලට කියන්න මම අවසර දෙනවා නම් මම ඔව් කවුද අනිවාර්යයෙන්. පළවෙනි වතාවට මම මේ කියන්නේ. එයා තමයි සරසවි ප්‍රකාශන ආයතනයේ හිමි HD ප්‍රේමසිරි මහත්තයා. එයා තමයි මගේ ව්‍යාපාරික ජීවිතයේ අයිඩියල් එක. සහ පුද්ගලයෙක් ලෙසත් ප්‍රේමසිරි මහත්තයා ගාව තියෙන විශේෂතාවය. එයත් මම වගේ නෙමෙයි මමත් යාගෙන් ඉගෙනගෙන තියෙන පවුල තමයි අංක 1. දෙක තමයි ව්‍යාපාරය. ඊට පස්සේ මහා විශාල දැවැන්ත ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. පොත්සාප්පු මං හිතන්නේ 32ක්ද 33ක්ද කොහෙද තියෙනවා. හෝටල් තියෙනවා 3ක් විතර. වතු ඇතුළු මේ ගොඩක් ඒවාට තියෙනවා. හැබැයි මම හිතනවා එයාගේ ජීවිතයේ තියෙන විශාලම දේ තමයි පුද්ගලයෙක් ලෙසත් එයාගේ තියෙන ඊටාම දේ තමයි නොසැලෙන අදිෂ්ඨානයකින් එයා කටයුතු කිරීම සහ ජීවිතයේ කිසිදු කඩාවැටීමකදී නොසැලෙන එක හේතුව තමයි තමන්ට අවශ්‍ය ප්‍රමාණය පිළිබඳව තක්සේරුවක් තියෙනවා. එතනින් එහාට ලැබෙන ඔක්කොම බෝනස්. හරිද? ඒක නිසා හඹා යන්නේ නැහැ. හඹායා ඒ කියලා කියන්නේ මේ දක්වා ව්‍යාපාරය ගොඩනැගෙනවා වෙන්න පුළුවන්. හඹා යෑම කියන එක තැනකදී නතර කරගන්න ඕන. ඊට පස්සේ සැහැල්ලුවෙන් ගමන් කිරීම තමයි අත්ත වශයෙන්ම ජීවිතේ ව්‍යාපාරිකයෙක් ලෙස වේවා වෙනත් ඕනෑම කටයුත්තකදී පුද්ගලයෙකුට අවශ්‍ය වෙන දේ. මම හිතනවා මම ඒ තෘප්තිමත් ජීවිතය ගත කරනවා. හරි. බොහොම ස්තුතියි ඒකට උනාට. Thank you.